තමයි ජීවිතයේ දර්ශනය. විශේෂයෙන්ම ඔබට කියන ආදරෙන් කියන අනේ අර පිටිපස්සේ බයිබල් තියෙනවා. බයිබල් ගන්න නෝට්බුක් වාඩි වෙන්න. ඔක්කොම හලෝයා ඉතින් බයිබල් කියන නෝට්බුක් තියෙනවා. බයිබල් කියන කොහොමද ගන්න? වචනේ අතේ තියන් ඉන්නවා කියන්නේ යක්ෂය ඔබට දැන් තමයි බය වෙලා ඉවරයි. ආමේන්. ඒ කියන්නේ කිතුණුවා කියන කෙනා ජීවත් වෙන්න ඕනේ හාස්කමකින් නෙමෙයි. කිතුණුවා කියන කෙනා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනෙන්. ආමේන්. මොකද වචනේ තමයි අපේ ආත්මය ජීවත් කරන්නේ. මම ඔබට කිව්වා මං අද එදා නිදහර යාචනා කරද්දී මං හරි අමාරුවෙන් මගේ ශාරීරික අමාරුකම් තිබ්බා. ලෙඩ වෙලා නෙමෙයි නිදහල කරනවා. මං අන්‍ය භාෂාවෙන් පැය ගාණක් කතා කරනවා. අමාරුකම් තියෙද්දී දෙවියන් වහන්සේ එක වචනයක් මට ආවට පස්සේ මං මගේ ශරීරයේ විඩාව අමාරුකම බඩගින්න කොහෙන් ගියාද මන්ද? ඒ කියන්නේ ඇත්තටම අපිව ජීවත් කරන දෙවියන් වහන්සේගේ වචනයයි. ආමේන්. ඔබගේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා දෙවියන් වහන්සේගේ එක වචනයක් ඔබගේ ජීවිතයට හලෝයා අයිති කරගත්තට පස්සේ. ආමේන්. මතකද දේවදත්ත තවත් අලුත් මේ සභාවේ අලුතෙන් ආයේ පරණයි හොදට අහගන්න. ඔබ තවත් අමුතු ප්‍රාතිහාරයක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් ඔබ තවත් හාස්කමකට මේ පල්ලියට එන්න එපා. මොකද අපි ඔබ දැන් හාස්කමක් ලැබුවට පස්සේ ජේසුස් ජීවමානව පිළිගත්තට පස්සේ ඔබ හාස්කම් ලබන කෙනෙක් නෙමෙයි ඔබ හාස්කම් කරන කෙනෙක්. හලෙලූයා. හලෙලූයා. තාමත් පාස්ටර්ගේ අතින් යැපෙන්න එපා. තාමත් තෙල් බෝතලකින් වතුර බෝතලකින් යැපෙන්න එපා. තාමත් මගේ සලුවට වැඳ වැඳ ඉන්න එපා. දැන් ඔබ යැපෙන්න ඕන එකම දේ තමයි සුද්ධ බයිබලය. හලෙලූයා. දේව දරුවනේ ඔබ දැන් මම ඔබ මට වඩා හොඳ ඇති. මං කියන්නේ ආත්මිකව ඔබයි මම එක මට්ටමක වර්ධනය වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ බබාලත් එක්ක වැඩ කරන්නේ නැහැ. හලෙලූයා. වැද්දෙට්ටයි සුද්දෙට්ටයි එකට ඉන්න පුළුවන්ද? මංජක්කච මංජක්කච. රයිට්. අලුකන ඉංග්‍රීසි. ඒක වැද්දෙට්ටයි සුද්දෙට්ටයි එකට ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇයි ඒ? තේරුමක් නැහැ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් වැඩ කරන්නේ වර්ධනය වෙච්ච සෙනගක් එක්කයි. දෙවියන් වහන්සේගේ හඬ ඔබ අහන්න ආසයි නම්, දෙවියන් වහන්සේගේ දර්ශන ඔබ දකින්න ආසයි නම්, ජීවිතේ හාස්කමකින් නෙමෙයි ජීවිතේ උසස් මට්ටමක ජීවත් වෙන්න කැමති නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රේම කරන්න ඕනේ. ඒ වචනේ තුල ඔබ ගොඩනැගෙන්න ඕනේ. හලෙලූයා. දේව සෙනග. ඒ නිසා මම ඔබට කියන්නේ වචනේ තමයි හරි වැදගත්. වචනේ වැදගත්. වචනේ දන්න කෙනාට යක්ෂ වැඩි පාඩ දාන්න යන්නේ නැහැ. හලෙලූයා. මොකද වචනේ දන්න කෙනා යකා කවුද කියලා දන්නවා. වචනේ දන්න කෙනා තමන් ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියන ස්වභාවය දන්නවා. නිසා මේ දේශනාව හොඳට අහගන්න. ආමෙන්. හලෙලූයා. ඔබ ආබ්‍රාහ්මගේ හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. ජේසුස් වහන්සේ අපිට මරණ නැගිලා දේව දරුකම දුන්නාට පස්සේ අපි තවත් විඳවන ජීවිතයක ඉන්න බෑ. ආමෙන්. අපි උසස් මට්ටමක ජීවත් වෙන ජීවිතාවක් ගත කරන්න ඕනේ. ක්‍රිස්තියානි තුල හොඳම මිනිස්සු ලංකාවේ බිහි වෙන්න ඕනේ. හලෙලූයා. හැම ශ්‍රේෂ්ඨයක් තුලම කිතුණු මිනිස්සු බිහි වෙන්න ඕනේ. වෛද්‍යවරු කිතුණුවා ඉන්න ඕනේ. ලෝයස්ලා ඉන්න ඕනේ. හලෙලූයා. ඒකට ඔබ සහ ඔබගේ දරුවන්ව පුරුදු වෙන්න ඕනේ. කිතුණුව කියලා ගත්තොත් මේ රටේ මිනිසුන්ගේ මතය තියෙනවා අපෝ මෝඩයි මෙහෙමයි කියලා. නෑ. අපේ ජීවිකාව ඉහළ මට්ටමකට ගියාට පස්සේ මිනිස්සු දැනගන්න අපේ දෙවියන් වහන්සේ ඇත්තයි කියලා. හලෙලූයා. දේව දරුවනේ මේ ලෝකෙට සුභාරංචි තියෙන ඔබ ළඟ. පළවෙනි සුභාරංචි තියෙන ඔබ ළඟ. මොකද ඔබගේ ජීවිතේ උසස් මට්ටමකට ගියොත් මිනිසුන්ට පල්ලි එන්න කියන්න ඕනේ. ඔබගේ සාර්ථකත්වය දැකලා මිනිස්සු කොහොමවත් පල්ලි බඩ ගන්නවා ඊට පස්සේ. හලෙලූයා. ඒ නිසා ඔබට කියන්නේ අනන්න කඳුළු තිබ්බත් ලෝකේ මිනිස්සෙක් ගාව අනන්න එපා. ඒක දෙවියන් වහන්සේට තපාසයක්. ඇයි මිනිස්සු උඹලා පල්ලි යනවනේ. මම ඔබට කියන්නම් වේදනාව දෙවියන් වහන්සේට කියන්න, ප්‍රීතිය මිනිසයන්ට කියන්න. හලෙලූයා. හලෙලූයා. වේදනාව දෙවියන් වහන්සේ බලාගන්නේ, ප්‍රීතිය මිනිසයන්ට පෙන්වන්න. හලෙලූයා. ඒක තමයි මම කියන්නේ ඔබ හොඳට කෑවොත්, ඔබ හොඳ හැන්දොත්, ඔබ හොඳ වාහනයක ගියොත් මිනිස්සු දෙයක් කියන දෙයක් තමයි ඇඳුම නම් අවුලන්නේ නැහැ පා දෙවියන් වහන්සේ ඇඳුම. ඔව් දෙවියන් වහන්සේ ඇඳුම බලන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඇඳුම බලනවා. මිනිස්සු ඇඳුමෙන් අපිව මයින්නවා. අපි එන වාහනෙන් අපිව මයින්නවා. අපි ජීවත් වෙන විදිහ මිනිස්සු අපිව මිනුම් දණ්ඩගේ මිනුම් මන බලනවා. එහෙනම් මතක තියාගන්න හොඳ ජීවිතයක් තියෙන මිනිස්සුව දකින්නේ මේ ලෝකේ 아무තු කෝණකින්. ආමේන්. අදවස් ඔබගේ ජීවිතේ දර්ශනයක් තියෙනවා නම් ඒ දර්ශනෙට කළ යුතු දේ මම කියන්න යනවා. හලෙලූයා. 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 දේවදරුවනේ මම ඔබට කියනවා ජීවිතේ ඔහේ ජීවත් වෙන්න එපා. දර්ශනයක් තියාගන්න.
ළඟට දර්ශනයක් තියාගන්න. ජීවිතේට දර්ශනයක් තියාගන්න. ඉපදුණා, කෑවා බිව්වා, මැරුණා, ඔහේ මරන්න එපා. මම දෙමව්පියන්ට කියනවා ඔබගේ පියවරු ඔබට දුන්නා වූ වේදනාකාරී අත්දැකීම ජීවිතේ ඔබගේ දරුවන්ට දෙන්න එපා. දර්ශනයක් තියාගන්න. දරුවෝ ගැන දර්ශනයක් තියාගන්න. හලලුයා. ඒ දර්ශනයට දෙවියන් වහන්සේ යන්න ඔබට උදව් කරයි. හලලුයා. ඔහේ පාවෙන ජීවිතයක ජීවත් වෙන්න එපා. උදේට කෑව අද දේශනාව ළඟට අද දේශනාව ගොඩක් අයගේ හිත රිදෙන්න පුළුවන්. කැමතිද? හිත රිදුනොත් තමයි ඔබ හැදෙන්නේ. හැමදාම අම්මෝ ජේසු බලවත් ඔබ සඵල වෙන්න, දියුණු වෙන්න, ජේසු අපේ පක්ෂයේ යක්කු මොන අදෙව්ව නැහැ. අද පපුවට ඇනෙලා වැරදි කැඩිලා ඔබගේ ජීවිතේ දර්ශනයක් ලියවෙන්න යන්නේ. හලෙලූයා. දේවදරුවනේ දර්ශනයක් කියලා කියන්නේ ජීවිතේ ඔබට පින්තූරයක් තියෙන්න ඕනේ. ඔබ ගැන ඔබට පින්තූරයක් තියෙන්න ඕනේ. ඔබ පාරේ බස් එකේ තමයි යනවා වෙන්න පුළුවන්. නමුත් ඒකද අවුරුදු 80ක් වෙනකම්ම තියෙන්නේ. හලෙලූයා. අද ඔබ බාරයක් එක්ක දරුවෙක් එක්ක ජීවත් වෙලා බයික් එක එන බයික් එක හොඳයි. නමුත් ඔබට ඔබ ගැන තියෙන ඒ දර්ශනය එච්චරයිද? ඔබට ඊට එහෙම පින්තූරයක් නැද්ද? ඔබගේ බාරයව ඉස්සරහ තියාගන්න පිටිපස්සේ කට්ටිය තියාගන්න ඔබටම කියලා සෝභෝගී වාහනයක් ඔබට ඕනේ නැද්ද? ඔබටම කියලා ඔබට ආවෙනේ ගයක් ඕනේ නැද්ද? අපි ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේ කියලා කියනවා. බයිබලයේ කියනවා ආබ්‍රාම් ඉතා පෝසත් කියලා. හලෙලූයා. අපි වඳින්නේ ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේට. හැබැයි ආබ්‍රාම්ට දර්ශනයක් තිබ්බා. අවුරුදු 100ක් ගියත් හලෙලූයා. ආබ්‍රාම් දර්ශනයක් තිබ්බා. මතක තියාගන්න. දර්ශනය කියන්නේ සිහිනයක් නෙමෙයි. දර්ශනය කියන්නේ තමන්ට තමන් ගැන තියෙන පින්තූරයක්. හලෙලූයා. ඔබ සටහන් ගන්න නැද්ද? දර්ශනයක් කියන්නේ සිහිනයක් නෙමෙයි. හලෙලූයා. දර්ශනයක් කියන්නේ සිහිනයක් නෙමෙයි. දර්ශනයක් කියන්නේ ඔබට ඔබ ගැන තියෙන පින්තූරයක්. හලෙලූයා. ඔබට ඔබ ගැන මොන වගේ පින්තූර? විනාඩියකට ඇස් දෙක වහගන්න. විනාඩියකට ඇස් දෙක. මම මේක කරලා තියෙනවා. බන්දු සමරසිංහ. ඇස් දෙක වහගෙන මතක් වෙනවනේ. ඇස් දෙක වහගෙන. ඩෙනිසන් කුරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක. පියුමි හංසමාලි. ඇස්තරින් පියුමි හංසමාලි කොණගෙන් සමහරට හිනවකුත් කියන්නේ. දැන් ඔබ ඇස් දෙක වහගෙන මිනිස්සුන්ගේ පින්තූර දැක්ක නේද? කියන්නේ මේ සබෑ ෆොටෝ ගලනේ මම මලු සමරසෙන් කියද්දි ඔබට මාව මතක් වුනේ නැහනේ. ඩෙනිසන් කුරේ කියද්දි මාව මතක් වුණාද? නෑ එයාලගේ ෂැඩෝ එක ඡායාව වගේ ඔබට මනසට මතකයක් ආව නේද? එහෙම ආවේ නැද්ද? මෙච්චර උදව් කරන්නේ වෙන පාසල්ලා. දැන් මම ඔබට කියන්නේ ඔබගේ මනසේ ඔබ ගැන පින්තූරයක් තියෙන්න ඕනේ. ඒකට තමයි දර්ශනය කියලා කියන්නේ. හලෙලූයා. ඔබ ගැන ඔබට ඡායාවක් තියෙන්න ඕනේ. ඔබට ඔබ ගැන දැක්මක් තියෙන්න ඕනේ. ඔබට ඔබ ගැන විෂන් එකක් තියෙන්න ඕනේ. ඔබ ඇස් දෙක වහගත්තොත් ඔබ ඔබව මතක් කරොත් රයිට් ඒකත් බලමුකෝ අපි. ඇස් දෙක වහගන්න. ඔබගේ නම කියලා ඔබ හිතන්න දැන් ඔබ. දැන් ඇස් දෙක හරි. 90%ක්ම තමන් ගැන තමන්ට ගොඩක් එහෙන් හිතුන්නේ නැහැ. මං ගැන මම මොනා හිතන්නද? මං ගැන මම ගොඩක් 90%ක්ම තමන් ගැන තමන්ට හිතන්න බෑ. හැබැයි මං අද දවසේ කියනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කියනවා ඔබ ඔබගේ මනසට දර්ශනයක් දාගන්න. මම මැරෙන්න කලින් මම මේ දර්ශනයට යනවා. මම මැරෙන්න කලින් මගේ මේ චිත්‍රයට මම යනවා. මම මැරෙන්න කලින් හලෙලූයා මතක තියන සිහිනයක් නෙමෙයි. ගොඩක් කොල්ලගෙන යන සිහිනයක් තියෙනවා. කවදා හරි කරනවා. නෑ කවදා හරි කරන එක නෙමෙයි. මම කියන්නේ දර්ශනයක් තියෙන මිනිහා ඒ දර්ශනයත් එක්ක ජීවත් වෙනවා. දර්ශනයක් තියෙන මනුස්සයට බරක් තියෙනවා. මෙහෙ බර නෙමෙයි. හලෙලූයා. දර්ශනයක් තියෙන මනුස්සයට බරක් තියෙනවා. ඇයි අපි දුමු එයා උදෑසන 6ට අවදි වෙනවා කියලා. ඌට ලොකු ව්‍යාපාරිකයෙක් වෙන දර්ශනයක් තියෙනවා අහගන්න. ඔව් අවදි වෙනවා. ඔව් අවදි වෙන ගමන් හතට දත් මදිනවා. හතේ ඉඳන් টয়ලට් එකේ ඉඳන් ඉන්නවා. 7:00යි. පස්සේ වොෂ් එකක් දා ගන්නවා. Facebook යනවා. උදේට කනවා.
10යි ඔක්කොම කරලා ඔක්කොම ඕබුදු පිටි ගහලා 10යි. පත්තරේ බල විස්තරේ බල ඔක්කොම බලලා 10යි. ඉන්න යාළුවන්ට නෑදෑන් ඔක්කොම කතා කරලා ගද්දි හරි 12යි. උයන්ට ගන්නවා. උයනවා. උයන ගමන් ළමයිගේ වැඩ කරනවා. ඊට පස්සේ දවල්ට කනවා. චුට්ටක් ඇලට් එකක් දානවා. පාස්ටර් අපේ ජීවිත කොහොමද ඔය කියන්නේ? මම ප්‍රොපෙට් නේ ඒකයි. රයිට් ඊට පස්සේ රෙදි හොදන්න පටන් ගන්නවා. 5යි. 7 මාට නාටි ටික පටන් ගන්නවා. එක දිගට බලනවා, කොටු බලනවා, පාට කුරුල්ල බලනවා. ඔබත් එන්න ඇවිත් යන බලනවා. මම මේ දන්න ටික කියන්නේ. දැන් ආයේ ශිවන්‍ය යනවා ඒක බලනවා. බලලා 10ට එන්න වැඩක් කරා බම්. ඕකට නෙමෙයි ජීවත් වෙනවා කියන්නේ. ඕකට තමයි මූසලයා කියන්නේ. සෝරි මූසලයා. ඕක තමයි කාලකන්ණියා කියන්නේ. අපි ජීවත් වෙන නෑ ඔය ජීවත් වෙනව නෙමෙයි ඔය තමන්ගේ ජීවිතේ දවස් නාස්ති කර ගන්නවා ළඟින් යට ගන්න ජීවිතේ දවස් නාස්ති කර ගන්න එපා හලෙලූයා ඔබට අද කරන්න පුළුවන් දේ ඔබට හෙට කරන්න බෑ හලෙලූයා අවුරුදු 18 කරන්න පුළුවන් දේවල් අවුරුදු 60 කරන්න බෑ අවුරුදු 60 කරන්න පුළුවන් දේවල් අවුරුදු 90 කරන්න බෑ ඒ නිසා ජීවිතේ කාලවල නාස්ති කර ගන්න එපා දර්ශනයක් තියෙන මිනිස්සු හැම උදෑසන අවදි වෙන්නේ තමන්ගේ දර්ශනේ බරත් එක්කයි. හලෙලූයා. මං අද මගේ ජීවිතේ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ? අද මගේ ටාගට් එකට මාරුමුණට යන්න මම වැඩ කරන්න ඕනේ. හලෙලූයා. කම්මැලි තමයි මෙන්න මේ දේ කියන්නේ. කවදා හරි දවසක මම බොන එක නවත්තනවා. ඕක ඌ කියලා දැන් අවුරුදු 10ක් වෙනවා. හලෙලූයා. අපි වචනේ දැන් ආමේන්. රයිට්. ඊට උපදේශ 29:18 දර්ශනයක් දාගන්න ඕනේ. අපි තරුණ ළමයි ජීවිතේ කැඩුණු බිඳු දැන් හදාගන්න දර්ශනයක් දාගන්න. දර්ශනයක් නැත්නම් සෙනඟ විනාශ වෙනවා. මට මේ සේවයට දර්ශනයක් තියෙනවා. හැම උදෑසනකම දර්ශනයක් එක මම ජීවත් වෙන්නේ. ආමෙන්. ඔබ දන්නවද මට මේ සෙනඟ මදි කියලා? මම කවදාවත් කියන්නේ මේ සභාවේ දැන් සෙනඟ ඇති කියලා. මොකද හේතුව මගේ දර්ශනය ගැන මට බරක් තියෙනවා. ලොකු ඌමනාවක් තියෙනවා. ලොකු කැක්කුමක් තියෙනවා. හැම දවසකම මම දෙවියන් වහන්සේ ගාවට යන්නේ ඒ දර්ශනේ බර අරගෙනයි. ආමේන්. ඒ නිසා තමයි සතියෙන් සතිය දෙවියන් වහන්සේ ඒ දර්ශනේ ඉෂ්ට කරන්න පියවර ගන්නේ. හලෙලූයා. හලෙලූයා. දේවදරුවනේ ලොකු කතා කියන්න එපා. පාස් ඒක කරන්න මේක කොන්නේ මේක කරන්න නෑ දර්ශනයක් දාගන්න මුදල් වියදම් වෙනවද? ඔබට ඔබ ගැන චිත්‍රයක් හදාගන්න මුදල් වියදම් වෙනවද? නෑ. හලෙලූයා. ඔබට ඔබ ගැන දර්ශනයක් දාගන්න ඔබට ඔබ ගැන පින්තූරයක් මනසේ මවා ගන්න මුදල් නාස්ති වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඒකට වෙලාව ගන්නෙත් නෑ. රයිට් කියන්න පුතේ. වැඩි කර. දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාර වෙති. මේ ඉංග්‍රීසි බයිබලයේ කියනවා සෙනඟ විනාශ වෙයි කියලා කියනවා. බයිබලයේ කියනවා දර්ශනයක් නැත්තම් සෙනඟ විනාශ වෙනවලු. හලෙලූයා. දේව සෙනඟ මම ඔබට කියන්නම්. ඔබ දර්ශනයක් නැති පල්ලිකට යන්නවත් එපා. මම ඔබට තව දෙයක් කියන්නම්. දර්ශනයක් නැති මිනිහෙක්ව ඇසුරු කරන්නවත් එපා. හලෙලූයා. සමහර මිනිස්සු මම දැකලා තියෙනවා ජීවිතේ ඔහේ පා වෙනවා. කිසි බරකුත් නැහැ. උදේට විටක් කනවා. දවල්ට ඒක ආය කනවා. ආය කාලා ආය කනවා. ආය යනවා ඔහේ යනවා. ඕපු දූපයක් වෙනවා. මේ අපේ අය නෙමෙයි. මේ ඔබ ගැන නෙමෙයි මං කියන්නේ ඔහේ යනවා. ෆෝන් එකේ ඉන්නවා. නාට්‍යක බලනවා. හලෙලූයා. 2025 ඔබට නාස්ති වුණා නම් 2026 එහෙම අරින්න එපා. ඔබ දෙවියන් වහන්සේ දෙනකම් බලන් ඉන්න එපා. හලෙලූයා. තව කෙනෙක් ඔබට උදව් කරනකම් බලන් ඉන්න එපා. මං කිව්වා ඔබට හිත රිද්දනවා කියලා. මගේ බාරයට මං කිව්වා ලයිසන් ගන්න කියලා. එයා කිව්වා නෑ අර විදියට ගමු කියලා. අර විදිය දන්නවනේ. මං කිව්වා තව මිනිස්සෙක් අතට ගෙනත් දෙනකම් බලන් ඉන්න එපා. තමන්ට පුළුවන් නම් තමන් කරන්න. හලෙලූයා. ගත්තා. මම ඒක තව එකට මේ පල්ලියේ කිව්වා. නිදාසර කාරණා කියන මිනිසුන්ගේ දර්ශනයක් නෑ. හලෙලූයා. ඒක නිසා බෑ පාස් ඒක මෙහෙම කරා මේක මෙහෙම කරා නෑ. ඔබගේ දර්ශනය වෙනුවෙන් වැඩ කරන දෙවියන් වහන්සේ නෙමෙයි. ඔබගේ දර්ශනය වෙනුවෙන් වැඩ කරන්නේ ඔබයි. හලෙලූයා. මේ පල්ලියේ මයික් එකෙන් දේශනා කරන දෙවියන් වහන්සේ මමද? මේ පල්ලි මයිකෙන් දේශනා කරන දෙවියන් වහන්සේ මමද? නෑ ඒක දෙවියන් වහන්සේ කරයි.
හලලුයා. මගේ ජීවිතේට මං අතට වැටෙනකම් බලන් ඉන්නේ නැහැ. පුළුවන් නම් ළඟට ගිහිලා ගන්නවා. ගෙනත් දෙනකම් බලන් ඉන්නේ නැහැ. කවුරු අතට වට්ටයිනේ කියලා බලන් ඉන්නේ නැහැ. හලලුයා. මොකද දර්ශනය වෙනුවෙන් කඩිසර වෙන මිනිස්සුව දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හලලුයා. 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 මේ සභාවෙත් මම කීප දෙනෙක්ටම මම සෙනෙත් බදල කියලා තියෙන වාහනයක් ගන්න කියලා. සංඝ බදල මම පොඩ්ඩක් මේ කාලේ ඉවසනවා. මොකද ව්‍යාපාර කරනවා මේවා ගොඩක් පටන් ගන්න නේද? ගෙවල් හදන නිසා පින්නවා. හැබැයි මේ අවුරුද්ද විතරයි දෙන්නටම කාල් දීලා තියෙන්නේ. ඊට පස්සේ මං කියන්නේ. හලලුයා. ඊට පස්සේ ඇයි? මොකද නේද? මං එකයි කිව්වේ මගේ හඬ විශ්වාස කරන්නේ නැති මිනිස්සු දෙවියන් වහන්සේ කවදාත් එයාට කතා කරන්නේ නැහැ. පාස්ටර් කිව්වට ඔව කරන්න පුළුවන්ද බං මේ කාලේ? ඒ කියන්නේ ඔබට චිත්‍රයක් නැද්ද ඔබ ගැන? හලලුයා. ඔබට චිත්‍රයක් තියෙනවා නම් දෙවියන් වහන්සේ කැමති ඒ චිත්‍රේ පාට කරන්න. හලලුයා. දෙන්නගේ පටන් ගන්න සභාවට මට දර්ශනයක් තියෙනවා. මම ඔබට අදත් මගේ දර්ශනය ගැන කියනවා. මේ සභාවේ 300ක් දැන් ඉන්නවා. මගේ සෙනඟ 300ක් නෙමෙයි හලෝ. මගේ සෙනඟ 3000කුත් නෙමෙයි. මගේ දර්ශන චිත්‍රය මං ඇඳගෙන ඊට එහෙන්. මගේ සංඛ්‍යාව ඊට එහෙන් තියෙනවා. හලලුයා. මගේ පල්ලිය මේක නෙමෙයි. හලලුයා මට මං ගැන චිත්‍රයක් තියෙනවා. මං එදාට ජීවත් වෙන්න මේ විදිහට නෙමෙයි. හලලුයා. සමහර මිනිස්සු කියන පාස්ටර් හෙට මැරෙද්දී මොකද බෑන්චුන් අද කාලේ බිල නෑ නෑ. අද බයිබල් යේසුස් වහන්සේ කියනවා දවසේ කරන ඒ දවසට සෑහේ. අද ජීවත් වෙන ඔබට අද දේවල් ඇති. හැබැයි ඔබ හෙට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. හලලුයා. කී දෙනෙක් මාත් එක්ක අහගෙන දින්නේ? ඔබ පදිනවා නම් හොඳ ත්‍රිවිල් එකක්, හොඳ බයික් එකක්, හොඳ වාහනයක් හොඳයි. හැබැයි තව අවුරුදු 10ක් ඔබ ඒකෙමද යන්න හදන්නේ? ආස්ට මට හොඳ ත්‍රිවිල් එකක් තියෙනවා. හොඳයි. දෙවියන් වහන්සේ ආව බයිසිකලෙන් ත්‍රිවිල් එකකට ගෙනාව හොඳයි. නමුත් ඊට එහෙන් චිත්‍රයක් හදාගන්න බෑද? ඕ පාස්ටර් දැන් පාස්ටර් මේ වාහනයක් කෝටිය පයින්නවනේ. ඉතින් මං පුස් සයිකල ගිහින් උඹට දැන් ලක්ෂ ගණනක ත්‍රිවිල් එකක් තියෙන්නේ. ආවුනේ. ඒක දුන්න දෙවියන් වහන්සේව අමතකයි. අර ලොකු දෙයට යන්න දෙවියන් වහන්සේව මතක නැහැ. හලලුයා. ඒක දුන්නේ දෙවියන් වහන්සේ නම් ඊළඟ චිත්‍රෙත් දෙන්නේ දෙවියන් වහන්සේම තමයි. හලලුයා. හලලුයා. තවර ළමයි ඔබට තියෙන්නේ බඳින කුලප්පුව නම් එතනින් එහාට ඔබගේ ජීවිතය ඉවරයි. සෝරි. මං කිව්වද හිතරි දෙයි කියලා. දර්ශනයක් නැතුව විවාහ වෙන්නවත් එපා. ඇයි දන්නවද? ඔබට මధు සමය හැමදාම ගත කරන්න හම්බෙන්නේ නැහැ. සෝරි. ඔබට හනිමුන් ගත කරන්න වෙන්නේ. මధు සමයේදී කට්ටිය තේරුන්නේ නැහැ වගේ. හනිමුන් හලලුයා. ඔබ හිතනද ඔබට මම සංකපද අපි ටක්කෙට සෙනෙද ටක්කෙටම කිව්වා. මధు සමයේ මාස කියෙන් එපා වෙනවද? ඊට පස්සේ ඕ එනවා. ඇයි? හැබැයි ඊට කලින් පුදුම කුලප්පුවක් තිබේ මටත්. කියන්න බෑ. හලලුයා. ඔබට එදා කිව්වා. එන්නම කිව්වා ඔය ලකිතයට මූද කපලා මූද යම දෙන්නේ නැහැ කියලා. මම ඒක යන්නේ දැන් බෑද කියලා. හලලුයා. ඇයි මට යාව ලබා ගන්න වඩා මට එයත් එක්ක ජීවත් වෙද්දී මට හොඳ දර්ශනයක් තිබ්බා. මම දවසක් කිව්වා. මම එදත් මට ඔබ දන්නවද? මම දවසක් මගේ යාළුවෝ පිරිසක් ඉද්දි ඒසන යාළුවෝ ඉහෙලියෝ ඔක්කොම හිටියා. මං කිව්වා දවසක් මම උඹලත් එක්ක මෙහෙම හිටියට ඇත්තනේ උඹලත් එක්ක මම මෙහෙම හිටියට දවසක මම හොඳ මයික් එකක් එක්ක යේසුස් වහන්සේ තුල දේශනා කරනවා කියලා. එතකොට එකෙක් කිව්වා ඔබට මයික් එකක් ගන්න සල්ලි නැත්තම් මට ගියපන් මං අරන් දෙන්නම් කියලා. වීලුවට හින්ට් එකට කිව්වා. හලෝයා. අද යාළුවා ලොවෙත් නැහැ. මගේ දර්ශනේ සැබෑ වෙලා තියෙන්නේ. හලෝයා. අනන්තව මං කියලා තියෙනවා මං ඔබට මගේ හදවත දේශනා කරන්නේ. මම දවසක් මගේ බාරයට කිව්වා. මං හොඳට ගහන කාලේ. සොමෙහෙරි පානේ. මං කිව්වා මේ ඔක්කොම නවත්තනවා. එක දවසක් මට දෙවියන් වහන්සේ කීබෝඩ් එකක් දුන්නා. එහෙම කිව්වේ. සාක්ෂිය. මට කීබෝඩ් එකක් ලැබුණොත් ජේසුස් වහන්සේ නමස්කාර කරන්න. ඒතොර සේවයක් කරන්නේ. සේවය පටන් ගන්න මට ඌමනාව දර්ශනය දෙනවා. මං කිව්වා මට කීබෝඩ් එකක් ඕනේ කියලා. මේ කීබෝඩ් ලක්ෂ 4යි ගණගෙන. මං කිව්වා
මට තිබ්බොත් මං එදාට නවත්තනවා. ඒ නවත්තපු කද වෙනකම්ම නවත්තලා තියෙනවා. දර්ශනයක් තියෙනවා. බොන අයගේ මං ආන්නේ අක්මාව දිය වෙනකන් ඉන්නේ. පරක්කු වෙන්න එපා. මොකද පරක්කු වුණාට පස්සේ ඔබට වයස රිවර්ස් එකට යන්න බෑ. ඔබ යන්නේ ඉස්සරහට. ප්‍රමාද වැඩි වෙන්න කලින් තීරණයක් ගන්න. හලලුයා. මොකද ඔබ ප්‍රමාද වුණාට පස්සේ ඔබ කොච්චර සමාවිලුවත් වැඩක් නැහැ. ඔබ ජීවිතේ ප්‍රමාද වෙන්න කලින් අද දවසේ දෙවියන් වහන්සේට ඔබ කියලා උදව් ඉල්ල ගන්න. මොකද ඔබට ඔබ ගැන දර්ශනයක් තියෙන්න ඕනේ. හලලුයා. හලලුයා. අපි අදේට මැරෙන මිනිස්සු නෙමෙයි. ආමෙන් කියන්න. අපි අවුරුදු ගාණක් දීර්ඝායු භුක්ති විඳලා මැරෙන මිනිස්සු. ආමෙන්. ඔබට එහෙම දර්ශනයක් තියෙනවද? හලලුයා. උනාසේ අපත ආමෙන්. සෙනෙබ්බද කොච්චර කාලෙකින් එපා වුණේ? හලලුයා. තරුණ ළමයිට අපි කියමු. රයිට්. අපි කියවන උප්පත්ති තමයි යොහන් 12:20. ඉස්කෝලේ යන ළමයි අහගන්න. ඔබ ඉගෙන ගන්නවනේ. මොකක්ද දර්ශනේ? ඉස්සනම් අපේ කාලේ හැම එකම ඉස්සර පොලිමේ එකට මාන්නේ. ඉස්සර පොලිමේ මොකක්ද දර්ශනේ? ටීචර් කෙනෙක් වෙන්න. ලෝයර්. තව ඉංජිනේරු. අර පිටිපස්සේ අපිට කියන්න එකක් නැහැ. ඉස්සර උන් සෙට් එකම ඔක්කොම කියලා. ඔව්. අපේ පන්ති ඊට පස්සේ මැද පොලිමේ එකක හිට ඌ පොල් කඩනවා කියලා. ඇත්තටම ඌ අද පොල් කඩන්නේ. සාධාරණ. දැන් මටත් කියන්න එකක් නැහැ. ඉතින් අර ක්‍රිකට් ගහන ඒ කාලේ මං පොරොඩ ගියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියලා. එහෙම එකක් තිබ්බෙත් නැහැ. මං ඔබට කියන්නේ ඔබ ඉගෙන ගන්නවා නම් දරුවනේ ඔබ ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න. ඔබගේ ඉගෙන ගැනීමත්ගේ මොන පැත්තටද ඔබ යන්න හදන්නේ? දර්ශනයක් දාගන්න. ඔබට දර්ශනයක් තිබ්බොත් තව ඔබට ඉගෙන ගන්න උනන්දුවක් ඇති වෙනවා. හලලුයා. ඔබට හිතෙනවා දර්ශනයක් තියෙන මිනිස්සු සෑහීමකටපත් වෙන්නේ නැති මිනිස්සුයි. ආමෙන්. ඒ කියන්නේ අපි දරුවෙට දර්ශනයක් තියෙනවා කියලා ඒ ළමයා ඉගෙන ගද්දි ඒ ළමයට කොච්චරද හිතෙනවා මම ඉගෙන ගන්නවා මදි. මම ඉගෙන ගන්නවා මදි. මට තව ඉගෙන ගන්න ඕනේ. අම්මේ මේ කෝස් එක කරලා බෑ. අම්මේ මේකට ඉස්කෝලේ බෑ. තව පන්තිකට යන්න ඕනේ. ඇයි ඒ ළමයට දන්නවා ඒ මට්ටමට යන්න එයාට තව ශක්තිය ඉගෙනීම ඕනේ කියලා. හලලුයා. ඉගෙන ගන්න ඕන කාලේ ඉගෙන ගන්න. ඒ කාලේදී ඔබ දර්ශනයේ විදිහට යන්න. මොකද දර්ශනේ ඉස්තු වුණාට පස්සේ මිනිස්සු හැම ඔබට අප්පුඩි ගහන්න යනවා. හලලුයා. හලලුයා. දර්ශනයක් ඉස්තු වුණාට පස්සේ මිනිස්සු ඔබට අප්පුඩි ගහනවා. දේවදරුණා ආගන්න. වැටුණ මිනිසුන්ට මිනිස්සු අත්පුඩි ගහන්නේ නැහැ හූ කියනවා. හැබැයි ජීවිතේ දිනන මිනිස්සුන්ට මිනිස්සු අත්පුඩි ගහනවා. හලලුයා. ඔබ මිනිස්සුන්ගේ දුවේ පුතේ අම්මගේ තාත්තගේ පවුලගේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවනම් අම්මගේ තාත්තගේ මූට හිණාවක් එකතු කරන්න ඕන නම් ලොකු කෝටි ගණක් අම්මා ගෙදර දෙන්න එපා. එහෙම අම්මලාත් ඇති. මෙතන නම් අම්මලා නෙමෙයි. අම්මට පේන්න අම්මගේ තාත්තගේ දහඩිය කඳුළු වලින් ඔබ හොඳට ඉගෙනගෙන පෙන්නන්න ඒ අම්මට තාත්තට එතකොට සෑහේ. හලලුයා. මතක තියාගන්න දෙමාපියන් නැති අධ්‍යාපන දේව දරුවනේ ඔබට අම්මලා තාත්තා දෙන්න හදන්නේ ඒ තාත්තටයි අම්මටයි බැරි වුණ දර්ශනය ඔබ තුලින් ඉෂ්ට කරගන්න යන්නේ. ඒ අම්මට තාත්තට බැරි වුණ දර්ශනය ජීවිතේ අමාරුකම් එක පොරබැදපු කාලෙත් එක්ක අගහිංකම් එක බැරි වුණ ජීවිතේ අද කොහොම හරි හම්බ කළ ඔබට උගන්වන්නේ ඔබ මේ දර්ශනෙට ගෙනියන්නයි. ඔබ කොහොම හරි ඉගෙන ගන්න. මහන්සි වෙලා ඉගෙන ගන්න. පොතේ අඩින් ෆෝන් එකක් තියාගන්න එපා. හලලුයා. පොතේ අඩින් ලියුම් යවන්න එපා. හලලුයා. පෙම් කරමු පස්සේ දැන් ඉගෙන ගමු. කියන්නේ. දර්ශනය තුල අපි ඉන්නේ ආමෙන්. ආයෙ පොඩ්ඩක් ඇස් දෙක වහගන්න. දැන් ඔබ ගැන ආයෙ හිතන්න. මොකේද ඔබ ආවේ? හැමදාම යන්නේ කොහොමද? මොකද ඔබ ඉන්නේ ගෙදර? ඔය ගෙදරද හැමදාම ඉන්නේ? ඔය සපලත්වයේ පර්ස් එක සල්ලි ඇතිද? හැමදාම කොහොමද ඉන්නේ යන්නේ? දැන් ඇස් දෙක අරින්න. ඔබට චිත්‍රයක් අද මන් දෙන්න යන්නේ ඔබට. ලෝයා. කියන්න පුතේ. මංගල්‍යයේදී නමස්කාර කරන පිණිස පැමිණිය වුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය. දැන් යේසුස් වහන්සේ නමස්කාර කරන පිණිස කවුද ආව කියන්නේ? ග්‍රීකයෝ. ග්‍රීකයෝ කියන්නේ කවුද දන්නවද? මම මේක සංකේතවලට පොඩ්ඩක් කිව්වා එදා. ග්‍රීකයෝ කියලා කියන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට. ග්‍රීකයෝ කියලා කියන්නේ ධනෙ දින මිනිස්සුන්ට. ප්‍රඥාවයි ධනයයි තියෙනවා මෙයාලට ග්‍රීකයෝ. ඔව් ග්‍රීකයෝ මොනවද දන්නවද ආවේ? යේසුස් වහන්සේට නමස්කාර කරන්න. හිතන්න මේ දොරවල් වලින්
එනවා ප්‍රඥාවන්ත මිනිස්සු මාව හොයාගෙන. ධනවත් මිනිස්සු වෙනවා මාව හොයන්. ආමෙන්. හොයන් එනවා. ඔව් ජේසුස් වහන්සේ දැන් හොයන් එනවා. එවිට ඔවුහු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ මහතාණෙනි අපි යේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමුයි කීවෝය. ඔන්න පිලිප්ට කියන අනේ අපි තුමු අනේ සංඝ අපි කැමති පාස්ටර්ව දකින්න කියලා ඔන්න කිව්වා. පිලිප් ඇවිත් සංඝ ඇවිත් ඔව් අන්ද්‍රූට කීවේය. ඔව් සෙනෙට් කීසේක අනේ මචං මේ ඔෆිස් එකට යවන්න ඕනේ මේ මොකද කරන්නේ කියලා ඔන්න සෙනෙට් කිව්වා ඇන්ඩ්‍රූට කිව්වා. අන්ද්‍රූද පිලිප් ඇවිත් යේසුස් වහන්සේට කීවෝය. ඒ කියන්නේ උන් දෙන්නම ඇවිල්ලා මේ ඔබ ගියපන්කෝ පැනලා එලවයි දන්නේ නැහැ කියලා දැන් ජෝඩු දාලා යනවා. බැන්නොත් අපි දෙන්න බැනුම් අහමු. Excuse me pastor හවුද යාක්තා කර වෙලා වෙන්නේ. දැන් ජේසුස් වහන්සේ ඉන්නවා දැන් හොඳ මානසිකත්වයක ඉද්දී ඇයිලා ජේසුනේ ඔව් යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මනුෂ්‍ය පුත්‍රයා පුතේ මහිමයට මග ඇරුණා. අය උඩ ටිකක් කියවන්න. පිලිප් යෝහන් ඇවිත් පිලිප්ද අන්ද්‍රූද ඇවිත් යේසුස් වහන්සේට කීවෝය. ඔව් ස්වාමීන් ඔබ හම්බෙන්න අන්න වැඩකාර දෙන්නෙක් ඇවිල්ලා කියලා සල්ලිකාර දෙන්නෙක් ඇවිල්ලා මේ ප්‍රඥාවන්ත දෙන්නෙක් කියලා ඔන්න කිව්වා. කිව්වට පස්සේ ජේසු කියනවා යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පැය පැමිණ තිබේ. ඔබට මං ගිය සතියේ කාලය ගැන කිව්වා. දැන් ජේසු කියනවා ජේසුට හම්බෙන්න ඇවිල්ලා රත්තරන් තියෙන සල්ලි තියෙන ජේසු කියනවා නෑ මට ඕකට වෙලාව දෙන්න විදියක් නෑ. මාව මහිමයටපත් වෙන්න පැය ඇවිල්ලා තියෙන්නේ. ඔබ දර්ශනයක් වෙද ගමන් කරද්දී නිකරුණේ නිරපරාදේ කාලේ නාස්ති කරන්න එපා. හලෙලූයා. ජේසුස් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා තියෙද්දී ජේසු කිව්වේ නෑ ජේසු කියනවා නෑ මට යාළුව හම්බෙන්න විදියක් නෑ. මොකද මගේ දර්ශනේ වෙනයි. දැන් ඇවිල්ලා තියෙන්නේ මම මහිමයටපත් වෙන වෙලාවයි. හලෙලූයා. ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේ නිරපරාදේ නිකරුණේ තමන්ගේ දර්ශනේ වෙන මිනිස්සු නිසා නාස්ති කරගත්තේ නෑ. මුදල් නිසා නාස්ති කරගත්තේ නෑ. හලෙලූයා. දැන් හිතන්න ග්‍රීක වරු කියන්නේ ධනය තියෙන අය. ප්‍රඥාවන්ත අය. ජේසු දර්ශනය අමතක කරලා ග්‍රීක වරු කොහොමද? පන්දුකයක් හදන්න දාවේ. මේ මොනවාද හරි කියලා නෑ. ලොකු මිනිස්සු හම්බෙන්න ආව ජේසු ගා නෑ. දැන් මේක නෙමෙයි වෙලාව. මගේ දර්ශනයෙන් දැන් පැය පැමිණ තිබේ. හලෙලූයා. ගාන ළමයි අත්පුඩියක්. හලෙලූයා. මම ඔබට කියන්නම් දේව දරුවනේ. හලෙලූයා. ඔබේ දර්ශනේ විනාශ වෙන පිණිස රයිට් කාලේ නාස්ති කරගන්න එපා. ළඟට එන්න කාලේ නාස්ති කරගන්න එපා. මම ඔබට දෙයක් කියන්න ළඟට කියන්න. ඔබගේ දර්ශනේ ඉෂ්ට වෙන්න සංඝබද සෙනෙත්බද නාමල් සේවය කරන හකම් ඔබගේ දර්ශනේ ඉෂ්ට වෙන්න ඔබට ගොඩාක් අයව මග අරින්න සිද්ධ වෙනවා. ඒක ඔබගේ දෙමව්පියෝ වෙන්නත් පුළුවන්. දෙවියන් වහන්සේ මාව ගමෙන් එළියට ගෙනාට පස්සේ මම දෙවියන්ස් මාව පාවිච්චි ගන්න පටන් ගත්තේ. හලෙලූයා. ආබ්‍රාම්ට දෙවියන්ස් කිව්වා ආබ්‍රාම් මංගුව වෙන දර්ශනයකට ගෙනියනවා ලොත්ගෙන් වෙන් වෙයන්. ළඟට ගියාන දර්ශනයට යනවා නම් ලොත්ගෙන් වෙන් වෙන්න. අනේ බෑ අයියෝ මට බෑ අප්පා මට බෑ මං ආසයිනේ මෙහෙ ඉන්න අනේ අයියෝ මට බෑ ලොත්ගෙන් වෙන් වෙයන්. ජේසුස් වහන්සේ මේ ආගන්න අපිට ඔබ දර්ශනයට යද්දී ඔබට ඔබගේ පවුලේ මගහරින්න සිද්ධ වෙයි. හැමෝම සතුටු කරන්න බෑ දර්ශනයකට යද්දී. හලෙලූයා. BMW එකක් ගත්තොත් 10 දෙනෙක්ව දාගෙන යන්න බෑ. ඩීමෝ බට්ටයක් ගත්තොත් පුළුවන්. ඔබගේ පවුලේ හිත සතුටු කරන්න ඔබ ඩීමෝ බට්ටයක් ගන්නවද? පවුලේගේ දර්ශනයක හිතලා පාස්ටර් අපේ පරම්පරාවේ 70ක් ඉන්නවා. අම්ම ලෑම් මාස්ටර් එකක් ගන්නවා. නැත්තම් එයාලා තරහ වෙයිනේ. මගේ දර්ශනයේ පාස්ටර් BMW එකක්. BMW එක පාස්ටර් අර ඉස්සරහ දොර ඇරලා පිටිපස්ස දොර වල දෙන්නට යන්න පුළුවන්. ඒක තමයි දර්ශනේ. හැබැයි මෙයාලා ග්‍රීක වරු ඇවිල්ලා
රීකවල වෙවිලා. ධනය තියෙන ඇවිල්ලා. අනේ උන්ට ඉන්න ගියපන් දැන් පැය පැමිණලා තිබේ මගේ දර්ශනය වෙනයි. හලෙලූයා. හලෙලූයා. දැන් සමහර අය ඉන්නවා. දර්ශනයක් තියෙනවා. සඵලවත් ජීවිත දෙවියන් වහන්සේ දෙන්න කැමති. රට වට උනාස ඇවිදන්න කැමති. අපි ඇවිදින්න කැමති. අපි ඇවිද්ද ගමන් අපේ නැන්දම්ම නෙමෙයි. අම්මේ කියන්නේ. right? අපි ඇවිදින්න කැමති. අපි ඇවිද්ද ගමන් අපේ නැන්දම්ම. ඉතින් ඒක තමයි අපේ දර්ශනය. ඉතින් වයිබුත් කැමති මාත් කැමති. ඉතින් අපි යාලා වෙනුවෙන් ගෙදරට වෙලා ඉන්නවා පාස්ටර්. පල්ලෙල ස්වාමීන් සඵලත දෙන්න. දෙවියන්ගේ පුට දර්ශනයක් නැතුව සඵලත දීලා වැඩක් නැහැ. දර්ශනයක් තියෙන මිනිස්සු තමයි සැපීම ලැබෙන්නේ. දර්ශනයක් තියෙන මනුස්සය තමයි ලැබීම සිද්ධ වෙන්නේ. දර්ශනයක් නැති දේවදාසයට මුදල් ලැබෙන්නේ නැහැ. මට දර්ශනයක් තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සුන්ගේ හිඟා ගන්න නැතුව මට දෙමළ සල් දෙන්නේ. හලෙලූයා. මට දර්ශනයක් තියෙනවා. මට ටාගට් එකක් තියෙනවා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මම ඔබට කියන්නේ අපිට ලොකු දර්ශනයක් තියෙනවා පාස්ටර්. ඒ තාම මේකෙන් එන්න බෑනේ. මේකෙන් ආවොත් එයාලා තරහ වෙනවනේ. දැන් ජේසුස් හම්බෙන්න කවුද ඇවිල්ලා තියෙන්නේ? ප්‍රඥාවන්ත අය, ධනවත් අය. ජේසුස් කියනවා ඔව් පැය පැමිණ තිබේ. සැබවක් නුඹලාට කියමි. ගෝධුම බීජය පොළොවේහි වැටි නොමලොත් තනිව තිබෙයි. නමුත් මලොත් බොහෝ ඵල දෙයි. තමන්ගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය. මම ඔබට කියන හලෙලූයා. දැන් ජේසුස් කියන හම්බෙන්න ජේසුස් කියන ගෝලිය කියන හම්බෙන්න ඇවිල්ලා ග්‍රීක වල සල්ලි දෙනවා. ජේසුස් කියන නෑ දැන් පැය පැමිණ තිබේ ගොදුම බීජේ පොළේ වැටිලා මැරෙන්න දින වෙලාව. ජේසුස් ආවේ කවුරු සතුටු කරන්නේ මේ ජේසුස් ආවේ දෙවියන් වහන්සේගේ දර්ශනය ඉෂ්ට කරන්නයි. ජේසුස්ට සීනයක් තිබ්බා. ජේසුස්ට දර්ශනයක් තිබ්බා. හලෙලූයා. හලෙලූයා. ඔබට දර්ශනයට අවධානය යොමු කරද්දී දර්ශනයක් නැති මිනිසුන්ගේ හිත රිද්දන්න වෙයි. හලෙලූයා. ඊළඟ අවුරුද්දවල මම කියනවා ආයෙ සෙනසුරාදා දවසේ මම මොන වැඩක්වත් කරන්නේ නැහැ. හලෙලූයා. හිත රිදුනත් මම මුකුත් කරන්නේ නැහැ. ඔබ දර්ශනය වෙත ගමන් කරද්දී අහගන්න ළමයි දර්ශනයක ඔබ ජීවත් වෙද්දී ඔබ දර්ශන වෙනුවෙන් මහන්සි වෙද්දී ඔබගේ පවුලේ කෙනෙක් කියයි අද හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන් දවසක්. අහගන්න අද සවුන්ද කියලා හිතන්නකෝ. ඔබ ව්‍යාපාර ලොකු ලාභයක් ලබන දවසක්. පවුලේ කෙනෙක් එනවා මේ වෙඩින් එකට එන්න ඕනේමයි. අයියෝ දැන් මොකද කරන්නේ? අතන කෝටි ගාණක් මේක ඔබ දර්ශනයට ලං වෙද්දී දර්ශනයක් නැති මිනිස්සුන්ගේ හිත රිද්දන්න වෙයි. හිත රිදෙයි. ඔබ එයාලව සනසන සිටියොත් ඔබට දර්ශනයක් නැහැ. අපිට හැමෝම සුවපත් කරන්න බෑ. අපිට හැමෝම සතුටු කරන්න බෑ. මොකද අපිට පවුලකට ආවෙනක දර්ශනයක් දෙවියන් වහන්සේ තුළ නියම වෙලා තියෙනවා. හලෙලූයා. 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 දේවදරුවනේ මම ඔබට කියන්නේ ඒකයි. මිනිස්සු හොඳ අදහස් 100ක් අරන් එයි ඔබ ළඟට. හොඳ ළඟ අරගෙන ඔබ ළඟට 100ක් අදහස් අරන් එයි. හැබැයි ඔබගේ දර්ශනය ගැලපෙන්නේ නැත්තම් පයින් ගන්න. හලෙලූයා. දැන් මටත් ඒ දවස්වල කිව්වා පාස්ටර් මේක මරදාන සමිතියක් පටන් ගමුකෝ. හොඳ අදහසද නැද්ද? අදහස නල්ලම් සූපර්. හලෙලූයා. පාස්ටර් කාන්තා සමිතියක් පටන් ගමු. හොඳයිද නැද්ද? සූපර්. මොකද? සූපර් දා නල්ලම්. හොඳ අදහස නැද්ද? මගේ දර්ශනය ඒක නෑ. දැන් අපි සංඝබද කියනවා පාස්ටර් මේ කාන්තා එකක් අරගෙන අපේ කාන්තා ප්‍රජා වැඩි කරගන්න මෙහෙම ඔන්න මොකක් හරි කියනවා. නෑ ඒක නේ නාමල් කියනවා. නාමල් කියනවා පාස්ටර් කාන්තා ප්‍රජාව මිරිස් වත්තේ ඉන්නවා කියලා කියනවා. මං කියනවා බෑ නාමල් බද අපිට දේමෙල් තියෙනවා. අත්තරයක ලෝකම. මට නාමල් ගැන බලන්න වෙන්නේ නෑ. එයාගේ හිතරේ දෙයි තමයි. කරන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ මාව කැඳ උපදේශ කරන වැදගත්. හලෙලූයා. හලෙලූයා. ඔබ දර්ශනයට ලං වෙද්දී ඔබ ඔබගේ චිත්‍රයට ලං වෙද්දී ඔබට ගොඩාක් අයගෙන් ඈත් වෙන්න වෙයි. යාළුවෝ ගොඩාක් අඩු වෙයි. එහෙමයිද?
අද කෝ යාළුවෝ? දෙවියන් වහන්සේ ඔබ වෙන ගමනකට කැනවද්දී ඔබ තනි වෙන්න සිද්ධ වෙනවා. ඔබට පිරිස අඩු වෙනවා. හලෙලූයා. ලොකු ජීවිතයකට කැමති නම් සෙනග අඩු කරන්න වෙනවා. දුප්පත් මිනිසුන්ට මිනිස්සු ගොඩක් ඉන්නවා. ධනවත් අයට පිරිස අඩුයි. ඔබ දැකලා තියෙනවද? ධම්මික පෙරේරව මලගෙවල් වලට ඇවිල්ලා තියෙනවා. ධම්මික පෙරේර ව්‍යාපාරික ධම්මික පෙරේර දැකලා තියෙනවද? ඔබ දැකලා තියෙනවද? හන්දියේ බూరు ගහන එක මලගෙවල් වලට එනවා. සමහර උන් ඉන්නවා මලගෙවල් අරන් කරනවා. උන් නැති මලගෙයක් නෑ. මැරුණ එක කවුද දන්නේ නැහැ. උන් මලගෙදර ඉන්නවා. එහෙමයි දැකලා තියෙනවද? මලගයක් වෙන්න බෑ උන් ඒකේ ඉන්නවනේ. දවස් 7ම ඉන්නවා. මිනිහ බල්ලුවට පස්සේ දැන් නෑ මිනිහ නෑ යමල්ලා. ඒ යන්නෙත් නෑ. ඇයි? හලෝය දැන් සමහර ගොඩක් මිනිස්සු කියනවා නේද? ඕ මුන්ගේ සල්ලිකාරම ලෝකම උන් මේ නෑදෑන්ගේ දෙයකටවත් එන්නේ නෑ කියනවද ඇහෙනවද? එයා සල්ලිකාරයෙක් වෙලා තියෙන ඇයි දන්නවද? එයාට දර්ශනයක් තියෙන නිසා එයාට සෙනග අඩුයි. දුප්පත් මිනිස්සුන්ට දර්ශනයක් නෑනේ. දර්ශනයක් නැති සෙනග ඕන තරම් දුප්පත් මිනිස්සුන් ඉන්නවා. ඔබට තව දෙයක් කියන්න. ඒවා ලියා ගන්න. දර්ශනයක් නැති මිනිස්සුන්ට ඕන තරම් වෙලාව නාස්ති කරන්න තියෙනවා. ඕන තරම් තියෙනවා. කඩේ ගාවත් මැගලින් කොහොමද? මැගලින් මෙහෙම ඊට පස්සේ රොසලින් ගාවට. රොසලින් කොහොමද? රොසලින් ගාවට යනවා. ඊට පස්සේ මාග්‍රට් ගාවට යනවා. ගම වටේම යන සංචාරේ. ගිහිල්ලා නයිටි පිටින් යනවා. ගිහිල්ලා දැන් නයිටි නෑ. අර ඉරිච්ච දැලි ගෑවිච්ච එක පිටින් ගිහිල්ලා යනවා. අවසයිඩ් ජෝනාල් ඉන්නවා. තේකා බේබි. කරපු වැඩේ මොකුත් නෑ. පාස්ටර්යි පල්ලියෙන් ඇයි අපිට කිසි ආශිර්වාද නෑ. ඔය කියන්නේ BMW එකක් දෙන්න ඔපුදුපු හොයන්න ගමවට යන්න. දුප්පත් මිනිස්සුන්ට වෙලා ඕන තරම් තියෙනවා නාස්ති කරන්න. දර්ශන නැති මිනිස්සුන්ට වෙලාවක් නෑ. දැන් අපේ මේ සභාවේ ක්‍රීඩා කරන අය ඉන්නවා. දුවන අය. දුවන මන්තිරට ආවට පස්සේ මොකක්ද දර්ශනය? දිනුම් පොළ. එකට දුවන්න ඕනේ. දැන් දර්ශනයට ආවා. ඇතුළේ දෙන්නේ. දර්ශනයේ දුවන ගමන් ඌ දිනයිද? අපේ ඇතේම තමයි. ප්‍රශ්නයක් පාස්ටර් පල්ලි දුවන් එනවා. ප්‍රශ්නේ හරි ගියා පාස්ටර්. දැන් මං ඉන්නවා ඉතින් මේ වෙලාවේ දවල්ට බත් ටිකක් උයාගෙන හොඳට මං කකා බිබී ඉන්නවා. ආයේ මහතට රස්සාව නෑ පාස්ටර්. ආයේ පල්ලියෙන් යන්නේ. අපිට ලැජ්ජ නෑ. මට ගහන්න ඕනේ. ආයේ ආඥා කරනවා. හරියන්න ඕනේ. ආයේ හරියනවා. දර්ශනයක් නැති මිනිස්සුන්ට වෙලාව ඕන. ජේසුස් කියනවා මට එයාලට දෙන්න වෙලාවක් නැහැ. දැන් පැය පැමිණ තිබේ. හලෙලූයා. හලෙලූයා. ළමයි ඔබට මම නැවත කියන්නේ ඔබට සිද්ධ වෙන්න වෙයි දර්ශනයට යද්දි ගොඩාක් අය මග අරින්න කැමතිද? හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මම කියනවා මම දැකලා සමාන මිනිස්සු දර්ශනයක් නැති මිනිස්සු වෙලාව ඔහේ නාස්ති කරනවා. අද මොකද? නිකන් ඉන්නවා. හෙටත් නිකන්. අනිද්දා නිකන්. ඊගානිද්ද නිකන්. ඔබ මොනවද මේ දරු කරන්නේ? මං ඉතින් දවසම නිකන්. දැන් කවදා හරි මං හැබැයි ඇඳෙන් නැගිටලා බෙඩ් ෂීට් එක හදාගෙන කුණු කෙල පෙහාගෙන මම දවසක හලෙලූයා. එකටම උදේ 6ට නැගිටලා ටට්ටික මැද බම්බන්. නැත්තම් ඕපදූප කියන්න යන්න එපා. සුමන කලන්දාල වැටේ. පාස්ටර් දේව බලය මටත් එල නෑ බං කටේ ගඳට. හලෙලූයා. මට හරිම සතුටුයි. මේ සතියට මං දේමෙල් 4ක් කරා. හැබැයි මට මදි. අවුරුදු 10කින් මම එක දවසට 4ක් කරයි. හලෙලූයා. හලෙලූයා. මට මං ගැන චිත්‍රයක් තියෙනවා. ඒ නිසා මට වැඩි වෙලා ඒකට මම විශ්ින් යන්නේ අඩුවෙන්. මට මොකද දේව පාමුල ගොඩක් ඉන්න ඕන. මට ගෙවල් වල බත් කකා ඉන්න වෙලා නැහැ.
ඉතින් අපේ ගෙවල් වල ඉන්නත් අපි තරහ වෙනවා. හොඳයි තරහ වෙන්න දර්ශනයකදී පාසල මේ ඕන තරම් ඉන්න පඳුරකට පයින් ගන්නකො චටපට චටපට විසික් වෙනවා. අපේකට එන්න අපි බලන්නම් අපි සල්ලි දෙන්නම් අපි හාල් දෙන්නම් ගොඩක් අය ඉන්නවා. හොඳයි ඔබටත් ආසයි හෙඩ් මසාජ් දානවා යා. හොඳයි. හලෝයා. මට හෙඩ් මසාජ් දාලා ගෙදර බත් කන්න වෙලාව නැහැ. හලෝයා. මට දෙවියන් වහන්සේගේ දර්ශනය ඉෂ්ට කරන්න ලංකාවේ ඕනේ. මට ඒකට උදව් කරන්න සෙනග. හලලූයා. උන්වහන්සේ ආපත් ආමෙන්. හලලූයා. අපි ඊළඟ පදයට යනවා. උප්පත්ති 12:1. හලලූයා. ඔබගේ දර්ශනයට විරුද්ධව නම් හොඳ දේවල් 100ක් ගෙනවත් ගන්න එපා. හලලූයා. කියන පළියට දේවල් කරන්න යන්න එපා. දර්ශනයක් දාගම චිත්‍රයක් තියෙනවද ඔළුවේ? තමන් ගැන චිත්‍රයක්. තමන්ගේ නිවස ගැන තමන් චිත්‍රයක් තියෙනවා. තමන්ගේ ජීවිකාව වෙනුවෙන්. හලලූයා. ඔය කන බත් වේල වෙනස් වෙන්න ඕනේ. ආමෙන්. ඔය යන වාහනේ වෙනස් වෙන්න ඕනේ. ඔය ඉන්න ගෙදර වෙනස් වෙන්න ඕනේ. ඔය ගත කරන ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. ඒකට සල්ලි ඕනේ නැහැ. හොඳ දර්ශනයක් විතරයි ඕනේ. හලලූයා. හොඳ දර්ශනයක් විතරයි ඕනේ. හලලූයා කියන්න. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද පුළුවන්ද? යේසුස් වහන්සේ කියන වරෙන් එළියට වරෙන් මම ඔබට කියන්නම් ඔබගේ දර්ශනය ඉෂ්ට කරන්න ඔබට ස්ථානේ පව මාරු කරන්න වෙයි. දැන් අම්මා කුක්කු පුතා කුක්කු බිව්ව ඇති. ඔය ගෙදරින් එළියට බෑලා දැන් රස්සාවක් කරලා දර්ශනය ඉෂ්ට කරපන්. අම්මේ උදේට කන්න මොනවද තියෙන්නේ? අවුරුදු කීයද? 18යි 21යි 25යි. දැන් කොල්ලෝ තරහ වෙන්න එපා. හලෝයා. මම මගේ දුවට කියලා තියන්නේ. උඹට කන්න දෙන අවුරුදු 18 වෙනකම් විතරයි කියලා. පාස්ටර්ගේ දුවනේ. ඕ. අනිවාර්යෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මම යව රස්සාවකට එවනවා. තරුණ ළමයා ගන්න. ඔබ එකපාරට මේ උපදේශ හොඳට ගන්න. ඔබ තරුණ ළමයිට මේ කියන්නේ ඔබ එකපාරට ව්‍යාපාරයක් පටන් ගන්න එපා. දර්ශනයක් තියෙන සාර්ථක වෙච්ච මිනිහෙක් ගාව රස්සාවක් කරලා ඉන්න. අම්මලා වාව්. බයිසිකලයක් පැද ගන්න එක බැරි එකාට ජෙට් එකක් දීලා හරියනවද? උතේ ඔබ ව්‍යාපාරික වෙන නෑ සාර්ථක වෙච්ච දර්ශනයක් තියෙන මිනිහෙක් ගාව රස්සාවට යවන්න. ඒ මිනිහයා ක්වොලිටි එක අවුරුදු 2-3 කදී දරුවා ඉගෙන ගන්නේ. ඒ ගැනීමත් එක දරුවට මනස හැදෙන්න පටන් ගන්නවා. දරුවට දන්න ව්‍යාපාරය කොහොම සාර්ථක කරන්න කියලා. හලලූයා. පීනන්න බැරි එක්ව එකපාරට මූදට තල්ලු කරන්න එපා. ඌ ගිල්ල මැරෙනවා. රස්සාවක් නොකරපු එකට ව්‍යාපාරයක් දෙන්න එපා. හලලූයා. බයික් එකක්වත් පදින්න බැරි මෙයාට වාහන ඇදිලා හරියනවද? Thank you. පාස් උදව්වක් කරේ. හලලූයා. නෑ පදින්න දන්නවා. හරි හලලූයා. මං කියන්නේ පාස් කවදාද මං වාහනයක් ගන්න වාහනයට කලින් බයික් එක පැදපන්. හලලූයා. පාස් මං දවසක දරුවන්ට සලකනවා. දරුවන්ට කලින් බාරවට සලකනවා. හලලූයා. ඔබට මං උදව් කරනවද මේ? චිත්‍රයක් ගැන දැන් ඇස් දෙක ආයෙ වහගන්න. දැන් මොකද ඔබගේ චිත්‍රය? ඔය ජීවිතය හොඳයිද? දරුවන්ට ඕකත් එක්ක යන්න පුළුවන් වේද? හලලූයා. දැන් ඇස් දෙක අරින්න. හලලූයා. කියන්න. නුඹේ පියාගේ ගෙදරින්ද පුතේ නාමබද මගේ ඔෆිස් එකේ උඩ සම්මානයක් තියෙනවා. අරගෙන එන්න. පුළුවන් කෙනෙක් ගන්න. නාමබදගේ උස වැඩිින්ද බැරි වෙයි. right? මට පුටුවක් දෙන්න. අර පිට පුතේ අපේ ගේ. මට උදේ පුටුවක් දෙන්න. එන්න බල. ඔතන තියන් පුතේ ඔතන. ඔකම. පුතේ ආයි මුලින්ම කියන්නේ. කො කප් එක සම්මාන ගේනවද? හරි. පුතේ හලලූයා. ගාමුන් ජේසුස් පුඩේ ගාමේ. අන්නේ දැක්ක දර්ශන මේ අර අතරින් තියන්න. දැන් ඔබගේ දර්ශනේ අතන. රයිට්? ඔබගේ දර්ශනේ තියෙන්නේ අතන. හරිද? දිනුම තියෙන්නේ එතන. ඕකේද? ඔබ ජීවත් වෙනවා
වෙන තැනක ස්ථානයක ජීවත් වෙනවා. ඔන්න පුතේ මුලින්ම කියන්නේ. ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට ආබ්‍රාම්ට කතා කොට නුඹේ දේශයෙන්ද සංකට කතා කොට නුඹේ ගෙදරින්ද නුඹේ නෑයන් කෙරෙන්ද බැඳපු අය අහගන්න. බඳින්න ඉන්න අයත් අහගන්න. බැඳලා තාම මහගෙදර ඉන්න අයත් අහගන්න. ඊතරි දෙයි කියලා මං කලින්ම කිව්වා. ඔබ හිතන මේකේ හින්ට් එකක් කියලා දෙවියන් සෝබෝ හදන්න බෑ. ඔබ මේක බාර ගන්නවා නම් දෙවියන් සෝබෝ හදයි. නුඹේ නෑයන්ගෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද මට බෑ පොඩි කාලේ නම් ඇදුන තැන අතන්ට තමයි මන් දන්නවා ජේසු කියනවා එතනට යන්න කියලා මට කියනවා මෙතන ඉන්න කියලා මට බෑ අයියෝ මම ගාලවත්තෙන් ආවේ ගෙදර කාට හරි අයිති වෙච්ච දෙන් කිය හලලුයා මං ගෙදරෙන් ගියොත් ලොකු එකාට දෙයිද දන්නේ නැහැ ජේසු කියනවා ගමෙන් වරිල්ලු ජේසු කියනවා වෙන කොහෙට වරිල්ලු මං කොහමද එන්නේ අනුරාධපුරේ ඉඳන් බලන්නකෝ ජේසු කියනවා මට කොච්චි කඩේ පල්ලියට මෙයන්ද කියලා. අයියෝ ජේසුනේ අනුරාධපුරයෙන් පල්ලියක් දාලා දෙන්න බෑ. ඔබ කොච්චි කඩේට තමයි ඔබේ දර්ශනේ තියෙන්නේ. ඔව්. නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්නන අන්න මොකද පෙන්නන්නේ උනාස ඔබට දර්ශනයක් පෙන්නනවා. මාත් නුඹට පෙන්නන දේශයට ඵල යන්න. දේශයට ඵල යන්න. මං ඒක නිසා තමයි මගේ භාර්යාවේ ගමේවත් මම මගේ ගමේවත් ඉන්නේ නැත්තේ. ඒ දන දර්ශනය ඉෂ්ට වෙන්න ඔබට ස්ථානය මාරු කරන්න වෙයි. හලෙලුයා. එන්නේ සාද දවසේ මට දර්ශනය ගැන මට සතුටක් තියෙනවා. මගේ අම්මා මාව හොඳට බිහි කරලා තියෙනවා. අඩුපාඩුවක් නැතුව. හැබැයි මට මං ගැන ආඩම්බරයක් තියෙනවා. මට මගේ කියලා කාගෙන්වත් එක මංචාඩියක්වත් ලැබිලා නැහැ. මේ හැමදේම දුන්නේ මගේ දර්ශනේ. අද මම භුක්ති විඳින දෙයක් තියෙනවද? දෙමාපියන්ගේ සල්ලි නෙමෙයි. මගේ දර්ශනේ සල්ලි. මට මං ගැන ආඩම්බරයි. කාගෙන්වත් ඉල්ලලා නැහැ. අපිට දෙන්න ඕක නෑ. අපේ උන්ගෙන් ඉල්ලන්නත් බෑ. උන් කියන්නේ මට තියෙනවා කියලා. ඔව්වානේ. අපේ හැමෝම කියන මට තියෙනවා. උන් දන්නේ මට ඕනේ. නෑ නෙමෙයි ඕනේ. හලෝයා. මං ඉල්ලන්නෙත් නෑ. මොකද දන්නවද මගේ දර්ශනයට මුදල් දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට කිව්වොත් පුතේ පදරාජ අනුරාධපුරයෙන් වරෙන් පොඩි කාලේ මරන්ද වෙල්ලේ වැලි බත්තු යාපු සෙව්වන්දි. හලෙලූයා. එන්න වෙනවා. හලෙලූයා. තමල ගාලා එන්න වෙනවා. ඔබට අන්න රහසක් කියන්නම්. ජේසුස් වහන්සේ කවුද? නාසරේ ජේසු. උන්වහන්සේ දර්ශන ඉෂ්ට වුණේ කොයිද? යෙරුසලමේ. ඉපදුනේ දර්ශන ඉෂ්ට වුණේ යෙරුසලමේ. ඔබගේ දර්ශනයට ස්ථානය මාරු කරන්න වෙනවා. මම දන්න එක දෙයක් තියෙනවා. සමහරුන්ට මහගෙදරෙන් එළියට ගියාට පස්සේ තමයි හරියන්නේ. පෞද්ගලික මට හරි ගියේමයි. නැත්තම් ආ ලිඳේ මැඩියා වගේ වුණ සෙට් එක හැමදාම දකින්න. ඕපදූප කියන මැගලින් රොසරින් කොම දකින්නවා. දියුණු වෙච්ච එකෙක් නෑ. සාර්ථක වෙච්ච එකෙක් නෑ. උංග බල බල මාත් ලිඳේ හිටියා. ලිඳෙන් පොඩ්ඩක් මේ ගන්න. ලිඳෙන් පොඩ්ඩක් ස්වාමීනි මාව අල්ල ගන්න. ලිඳෙන් පොඩ්ඩක් එළියට ආව විතරයි වෙනම ලෝකයක් තියෙනවා. මිනිස්සු මේම ජීවත් වෙනවා. මිනිස්සු මේම සැප විඳිනවා. මේම සාර්ථක වෙන්න විදියක් තියෙනවා. සමහරුන් ඉන්නවා ගමේ ඉඳලා තාම කොළඹ ටවුන් එක බලන්නේ. මම ගමෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා පරිසරේ නගරේ බලන්න පටන් ගත්තා. නගරේ මිනිස්සු V8 වල යනවා. ලොකු ගෙවල් වල ඉන්නවා. ගමේ උන් තාම චැලියේ. මගේ ඇස් විවෘත වෙන්න ගත්තා. මනස විශාල වෙන්න ගත්තා. දෙවියන් වහන්සේගේ දර්ශනය මම චිත්‍රයක් කොට මගේ මනසේ දාගත්තා. හලෙලූයා. අද ඒක නිසා අපේ ගමේ උන්ට පුදුමයි. ළඟදී අපේ අම්මා අපේ ගෙදර ආවා.
එයා ගන්න ඔබ දූපයක් කියන්නේ. අර තව වෙලා තියෙනවා. හරි? ගම ගෙදර ආව ගමේ මිනිහෙක් අපේ ගෙට පිටිපස්සේ මහ ගෙදර පිටිපස්සේ ටීවීලා තියෙන කොල්ලෙක්. ඇවිල්ලා අපේ ගේ ගන්න නැවතුවා. නැන්දේ. ඔයාලට වැරදිලා ඇති. මේක නෙමෙයි නේද ගේ? උන්ට හිතා ගන්න බෑ. ඒක මගේ ගේ කියලා උන් පිළිගන්න කැමතිත් නෑ. ඇයි මම උන් එක හිටියේ අර හිච්චි කාලේ චුට්ටියනේ හිටියේ. ඉතින් උන්ට පාව මාව හිච්චියා. හිච්චියනේ මම දැන් ලොක්කා. හලෙලූයා. හලෙලූයා. ඔබ ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔබ අත්හැරගෙන මිනිස්සු කවද්ද ඔබගේ දර්ශන ඉෂ්ට කරලා පෙන්වන්නේ. හලෙලූයා. විවාහේ වෙන් වෙච්ච අයට කියනවා තාම කඳුළුත් එක්ක ඉන්න එපා අතීතෙත් එක්ක ඉන්න එපා. දැන් දෙවියන් වහන්සේ තුළ චිත්‍රයක් දාගන්න දැන් දර්ශනෙට යන්න. හලෙලූයා. 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 රයිට් අපි ඊළඟ පදයට යනවා කැමතිද? ආමෙන්. ඔබ දෝකන ඔබ මනසට අද චිත්‍රයක් දාගන්න. හලෙලූයා. මිනිස්සු අන්තිම කැමැත්ත හිතනවා. මරණය ගන්න ඕන විදිහට තීන්දුව කරනවා. නෑ නෑ ජීවත් වෙන්න ඕන විදිහට තීන්දුව කරන්න. මගේ අවසන් කටයුතු මෙහෙම කරපල්ලා VIP. අවසන් කටයුතු VIP විදිහට කරන්න නම් ඊට කලින් හොඳ දර්ශනයක ජීවත් වෙන්න. හලෙලූයා. ගානත් බුඩයක්. හලෙලූයා. හලෙලූයා. යේසුස් මෙයා ගන්න බයිබලේ සාර්ථක වෙච්ච ගොඩක් මිනිස්සු පුටුව ගන්න. පේතර යේසුස් වහන්සේ කිව්වා රයිට් අපි මේ පදේ දැන්. මතෙව් 4:18. හලෙලූයා. හලෙලූයා. මතෙව් 4:18 sorry 4:18. උන්වහන්සේ ගලීලයේ මුහුදු බඩ ඇවිදින සේක්. මසුන් අල්ලන්නන්ව සිටියා වූ සහෝදරයන් දෙදෙනෙක් වන පේතරස් නම්ලත් සිමොන්ද ඔහුගේ සහෝදර වූ අන්ද්‍රූද මුහුදේ දැලක් හෙලනවා දැක මා පස්සේ එන්න. මම නුඹලා මිනිසයන් අල්ලන්නන් කරන්නෙමි ඔවුන්ට කීසේක. ඕන ජේසුස් කෙනා දර්ශනයක් දුන්නා. ඔබ මිනිස්සුන් අල්ලන එක දර්ශනයක් දුන්නා. එකෙනෙහිම ඔව්හු දැල් අත්තර දැල අත්තර උන්වහන්සේ අනුව ගියෝය. දර්ශනයට පළවෙනි දේ. දර්ශනයට පළවෙනි දේ මොකද්ද? ඔබට ගොඩාක් මිනිසුන්ගේ හිත රිද්දන්න වෙයි. දෙවෙනි එක දර්ශනයට ස්ථානය මාරු කරන්න වෙයි. පළවෙනි එක මොකද්ද? ගොඩක් අයගේ හිත රිද්දන්න වෙයි. දෙවෙනි එක ස්ථානය මාරු කරන්න වෙයි. තුන්වෙනි එක තමයි ඔබගේ දර්ශනය වෙනුවෙන් ඔබට සමහර දේවල් අත්හරින්න වෙනවා. තරුණ ළමයි ලෝකෙ කෙල්ලව අත්හරින්න වෙනවා. එයා සුදුම සුදුයි. මූ හිනාවෙදි වලකුත් ගහනවා. මෙතන මේ උපල්ලපේකුත් තියෙනවා. කොන්ඩිස්ට්‍රේට් කොණ්ඩයක්. පාසාසිතිත ඔය කියන්නේ නෑ නෑ. මෙතන මේ අනේ එයා තමයි ලස්සනයි. එයා ජේසුස් එපා කියනවා. මොකද කරන්නේ? දර්ශනෙට ඔබට අත්හරින්න වෙනවා. හලෝයා. ඒකට වඩා අත්හරින්න දෙයක් තියෙනවා. දර්ශන ඉෂ්ට වෙන්න නම්. අප නිසා දැනුත් අපේ මිනිවලේ යාඥා කළ මැනව. අනේ පවුල් පොත අත්හරින්න බෑ පාස්ටර්. අයියෝ ඒක අත්හැරියොත් අපිට වල නෑ. දර්ශනය ඉෂ්ට වෙන්න නම් ඔයාලට වල අත්හරින්න වෙනවා. මොකද වැල්ලෙන්න යන දර්ශනයක නෙමෙයි යන්නේ. ඔයා ජීවත් වෙන්න ඔයාලට දර්ශනයකට යන්නේ. පොළවේ ජීවිතේදී වලක් ගැන හිතන්න එපා. දැන් ගොඩක් තැන්වල මෙයා ගන්න දැන් ගොඩක් තැන්වල මේ පුච්චන තැන් තියෙනවා. හලෝයා. පස් වෙන්නේ නැහනේ. මිනිහලු ටික ඉල්ල ගන්න ගෙදර වල්ලන්න. මිනිහලුනේ. ඔබත් මැරුණට පස්සේ දවස් ගානකින් අපි අලු වෙනවා. අනේ වල පරම්පරාවේ අයියෝ ඔක්කොම එක වලේ. මොකද ඒ වලේ ස්වර්ගයට යන පාරක් නැහනේ. අනේ එහෙම දෙනවනේ එක වලේ සැතපෙන්න පුළුවන්. නේද? පරම්පරාවේ සමාජයේ එකම වලේ තමයි. ඒ වලෙන් ස්වර්ගයට යන්න බෑ. එහෙම පුළුවන් නම් එකම වලෙන් යන්න. දර්ශනය යේසුස් වහන්සේ නම් ඔබ යන්නේ ස්වර්ගයටයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ මෝසෙස් කියන මෝසෙස්
එන්න මං ඔබව තෝරගත්තා. හලෙලූයා. ජේසුස් මෝසෙස්ට පාරාවෝන් අත්තරින්ද සිද්ධ වුණා. රජකම අත්තරින්ද සිද්ධ වුණා. ජේසුස් වහන්සේගේ සේවකෙක් වෙන්න සිද්ධ වුණා. හලෙලූයා. දර්ශන ඉෂ්ට වෙන ඔබගේ පවුලේ මහත්තයාගේ බීඩි අයින් වෙන්න, මහත්තයා බීඩි අතරින්න, මහත්තයා බීඩි අතරින්න ඕනේ කියන්නේ නැහනේ. මහත්තයා බීඩි අතරින්න ඕනේ. පවුලේ දර්ශනයේ සඵලත්වය වෙනුවෙන් මහත්තයා අරක්කු බොන එක අත්තරින්න ඕනේ. පවුලේ ආශිර්වාද සඵලත්වය වෙනුවෙන් අනියම් පෙම අත්තරින්න ඕනේ. හලෙලූයා. හලෙලූයා. අල්ලවගෙදට යන එක නතර කරන්න ඕනේ. රැට තම චතුරස්ස පයින් එක අතරින්න. what is this චතුරස්ස? එන්න පුතේ කියන්න. තේරුණා නෑ නම බද යද්දි කියන්න මෙයාලට. හලෙලූයා. හලෙලූයා. ඔබගේ ජීවිතේම කියන්නේ දර්ශනෙම කියන්නේ සිංහලෙන් කියනනම් ගෑණියෙක් නෙමෙයි. ඔබගේ ජීවිතේ දර්ශනය කියන්නේ මිනිහෙක් නෙමෙයි. මට භාර්යාවක් ඉන්නවා. හැබැයි මගේ භාර්යාව නෙමෙයි මගේ දර්ශනේ. ඊට වඩා චිත්‍රයක් මට තියෙනවා. එයා මගේ දර්ශනයට සපෝට් කරනවා විතරයි. යන්. හලෙලූයා. එයා මගේ දර්ශනය වෙනුවෙන් සහකාරියෙක්. වැඩකාරියෙක් නෙමෙයි සහකාරියෙක්. ආදම්ට දෙවියන් වාසේ හොඳට අහන්න. ආදම්ට දෙවියන් වාසේ ඒදන් උවෙනක් දුන්නා. වවන්න, වගා කරන්න, බෝ කරන්න, බලා ගන්න කියලා. මොකද්ද ඒක දර්ශනයද නැද්ද? දර්ශනයක්. ඒ දර්ශනය ඉෂ්ට කරගන්න දෙවියන් වාසේ කවද දුන්නේ? ඒවව දුන්නා. කවුද යාට ඒවට කියන්නේ? සහකාරිය. ඔබගේ ස්වාමිපුරුෂයා භාර්යාව තමයි දර්ශනය වෙනුවෙන් වැඩ කරන්න ඕන දෙන්න. හලෙලූයා. බැන්දල්ට පස්සේ දෑවැදි බලාපොරොත්තු වෙන්න එපා. බැන්දල්ට පස්සේ නැන්දම්ම දෙනකම් බලාගෙන ඉන්න එපා. හලෙලූයා. බැන්දල්ට පස්සේ මාමණ්ඩි ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න එපා. මොකද ඔබගේ දර්ශනයට පිරිමි ඔබ වැඩ කරන්න ඕනේ. භාර්යාව සහයෝගය දක්වන්න ඕනේ. දර්ශන ඉෂ්ට වෙනවා. දර්ශන ඉෂ්ට වෙනවා. දර්ශන ඉෂ්ට වෙනවා. හලෙලූයා. එහෙනම් පළවෙනි එක මොකද්ද? දර්ශනය ඉෂ්ට වෙන්න නම් හිත රිද්දන්න. දෙවෙනි එක ස්ථානය 3 යන්න ගියා මෙකිලා. හලෙලූයා. පාස්ටර් මට යාව මතක් වෙන හීනෙනුත් පේනවනේ. ඉතින් හලෙලූයා. ඊළඟ පදයට යන්න දෙනවා. එක වෙනකම් මට වෙලා දෙනවා. අද අලුත් අයට විතරයි ප්‍රේ කරන්නේ. පරණ අය අද නැහැ. ඊයේ ගිය සති කරානේ. හලෙලූයා. හලෙලූයා. රයිට්. මතෙව් 16:21. අසු. හලෙලූයා. රයිට් අපි සමාන වෙන්න. මතෙව් 20:17 කියවන්න පුතේ. sorry ladies and gentlemen. දැන් දර්ශනේ කඩා ගන්න මට බයින්න එපා. මොකද බයිබල් පද ගොඩක් තියෙනවා. right. අපි ලූක් 18:31 කියමු. පළවෙනි එක මොකද්ද? නැන්දම්මලාගේ හිත රිද්දන්න එපා නෙමෙයි වෙනවා. බුදුබොන් එපා කිව්වේ? අම්මපා. මෙච්ච ළඟ තියන් දේශනා කරලා. හලෙලූයා. මං නැන්දම්මලාටත් කියන ඔබට දර්ශනයක් තියෙනවා. දරුවෝ දැන් නැන්දම්මල පල්ලේ නේද වෙයි දන්නේ. නැන්දම්මේ මම ගැන ඔබගේ දර්ශනයක දරුවෝන්ව බැඳුවා නම් ඵලයන් මට මිනිහට ඉන්න දීපන්. ඉල්ලනවා එළියට දාන්න. හලෙලූයා. බයිබලයේ කියනවා රාජාලියාගේ මොකද කරන කූඩුව අවුස්සනවලු. හලෙලූයා. අවුස්සන මාගන පැටියව ඉගිලෙන්න අරිනවා. ඉගිලියන් අවුස්සනවා. ඔබගේ ගෙදරින් බැන්දට පස්සේ යවන්න. දරුවෝ අත්තරින්න වෙනවා අපිට. ඒකට මමත් හිත හදාගෙන ඉන්න. ඇයි ඒ? එයාලටම කියලා දර්ශනයක් තියෙනවා. කුඩු අවුස්සන්න වෙනවා. රාජාලේ පැටිය කුඩු අවුස්සලා ඉහළට ගෙනියලා පැටිය වත්තරිනවා. තටු ගහනවා. වැටෙන්නේ නැද්ද? මේ බලන්න ඇත්තට ආයෙ උඩින් ගන්නවා. ආයෙ උඩට ගෙනියනවා. ආයෙ අත්තරනවා. කීපුවා තමයි මොකද?
පැටිය අත්තඩු ගහන්න පටන් ගන්නවා. පැටිය තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. මම පියෙක්. ඔබ ඉතින් මට දරු දුක නැහැ කියලා. සමහර අය කියන පාස්ටර් ළමයාගේ මගේ දරුවා හැප්පිලා තියේදීත් වේදනාව අඳෝනාව දෙද්දීත් මගේ බාහිරව පොලිසියේ එතන ගිහලා ප්‍රශ්න විසඳද්දීත් මම ඔබට දේශනා කරා. ඔබ හිතනවා මට ඔබගේ වේදනාව තේරෙන්නේ නැහැ කියලා. මගේ පුතා මගේ දුව අඬද්දීත් මට පපුව ඒ ඔක්කොම තමලා ගාලා මම ඔබට දේශනා කරන්නේ නැද්ද ඉරිදා? ඔබගේ දරුවගේ දුක මට තේරෙනවා. හැබැයි දරුවන්ට ඉගිලෙන්න දෙන්න. මම නම් එහෙමයි. බලන්නකො 18න් පස්සේ ඵලයන්. මට මාසෙට 10000ක් තියා. ඇයි අවුරුදු ගානක් මන් දුන්නානේ. මං අපේ ගෙදර තාම දෙනවා. හලෝයා. මාසෙ ගානක් එක වාරිකයක් වගේ. ඊයේ මාසෙ මේ දුන්නේ මේ මාසෙක ඕනේ. අර සති පොලිකාරයෝ ඉන්නේ. හරි අපේ අම්මා ගණන් ගන්න නෑ ඌවා. අපේ අම්මා එහෙම අවසන්ද බෑ. රයිට් කියන්නේ. හලලූයා. උන්වහන්සේ 12 දෙනා තමන් ළඟට කැඳවා 12 දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක් පුතේ පුටුව ගේන්න ඕන්ට කියනසේ බලව අපි යෙරුසලමට යමුව. අපි කොහෙට යමුද? හතරවෙනි මොකද්ද? දර්ශනය වෙන්න. දර්ශනයට ඔබ ළඟා වෙන්න ඕනේ. ඔව් යෙරුසලමට යමුව. ඇයි යන්නේ? මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගත වක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණ වන්නේය. ඔව්. මක්නිසාද ඔහු අන්‍ය ජාතීන්ට පාවා දෙනු ලැබ කවටකම් සහ නින්දාද කෙල ගැසීමද ලබන්නේය. ඔව්හු ඔහුට තලා ඔහු මරන්නෝය. නමුත් තුන්වෙනිදා ඔහු නැවත නැගිටින්නේ යැයි කීසේක. මන්දිය බලන්නකෝ. යේසුස් වහන්සේ වෙන ගමක ඉඳලා කියලා කියනවා 12 දෙනා කියලා මේ අපි දැන් යෙරුසලමට යන්න ඕනේ. ඇයි යෙරුසලමට යන්නේ? අනාගත වාක්‍ය දර්ශන ඉෂ්ට වෙන්න ඇවිල්ලා තියෙන්නේ. මම වෙන ගහන්න යනවා. ඒ විතරක් නෙමෙයි මම නැගිටින්නත් යනවා. ජීවත් වෙලා ඉද්දි මරණය ගැනත් කිව්වා. දුක් විඳීම ගැනත් කිව්වා. නැවත නැගිටීම ගැනත් කිව්වා. එහෙනම් දර්ශනේ තියෙන්නේ එක තැනක නම් ඔබට තව තැනක ජීවත් වෙන්න යේසුස් මොනවද කරේ? දර්ශනයට ළඟා වුණා. මට සේවය එපා වෙනවා පාස්ටර්. මට සේවය කරන්න බෑ. දර්ශනයට ළඟා වෙන්න තුන්ව පාවිච්චි වෙන්නේ. විතරයි සංඝපදයටත් මම කියන්නේ මේ සංඝ සෙනෙත්ලට නාම ඔක්කොම කියන්නේ. දෙවියන් ඔබ දර්ශනයක් නියම කළ ඉඳන් කැලණි අබුන් කකා ඉඳලා හරියන්නේ නැහැ. දර්ශනයට මොකද කරන්න ඕනේ? ළඟා වෙන්න ඕනේ. ජේසුස් වහන්සේ මොකද කිව්වේ? ගෝලෙනෝ අපි යන් යෙරුසලමට. ඔබ දර්ශනයට ළඟා වෙච්ච දවසක තමයි දර්ශනය ඉෂ්ට වෙන්නත් යන්නේ. හලෙලූයා. හලෙලූයා. ඔබගේ මනස ඔබට චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය වෙනුවෙන් ඔබ ඒ චිත්‍රය ළඟට යන්න ඕනේ. ඒක අතට වැටෙන්නේ නැහැ බං. හලෙලූයා. මේ මයික් එක මගේ අතට ඉබේ ආවේ නැහැ. මේ වේදිකාව දෙවියන් වහන්සේ මවපු වේදිකාවල් නෙමෙයි. නාමපද මේ වේදිකාවල් මවපු දෙවියන් වහන්සේ මවුවද මේක? වේදිකාවක් වරෙන්. මම නයින වඩමට ළඟා වුණා. ඊට පස්සේ මම කොච්චි කඩේට ළඟා වුණා. එතකොට තමයි මේ දේවල් උනේ. නෑ දෙවියන් වහන්සේ කරයිනේ අප්පා කවදා හරි. නේ දෙවියන් වහන්සේ කරන්නේ. නෑ බං යෙරුසලමට යන්න ඕනේ. යේසුස් ගෝ පෑවිලා තියෙන්නේ. අපි දැන් යෙරුසලමට යමු. දර්ශනයට ලං වෙන්න. හලෙලූයා. හලෙලූයා. කණ්ඩායි විවාහ වෙන්නයි ස්ලීපින් කරන්නයි බේබිලා හදන්නයි නෙමෙයි දෙවන්ස් අපි මේ ලෝකෙට ගෙනාවේ. දර්ශනයක් තියෙනවා. හලෙලූයා. හලෙලූයා. මගේ දර්ශනය වෙනුවෙන් මම හැමදාම වැඩ කරනවා. ඒකට මම ලං වෙලා ජීවත් වෙනවා. මගේ බාහිරයන් අහන්න බොරුණා. මගේ බාහිරය ඉස්සර කිව්වේ කෑ වැඩි කියලා. හලෙලූයා. දැන් කියන කාපන් කියලා. ඔව් ගේට් එකේ ඉඳලා ගිය සතියේ දෙකේ ඉඳලා මම නිරහරයක් දුන්නා පට නිරහරයක්. පේනවනේ බඩ නැහැ. දැන් කියන කාපන්.
අයියෝ කමන්නේ බඩාවට කමන්නේ මම බඩට කමන්නේ කියනවා. මම දර්ශනය ඉෂ්ට වෙන්නේ නැතුව තුරුල් වෙලා බත් කකා හිටියොත් හරියනවද? මම දර්ශනයට ලං වෙන්න ඕනේ. ජේසුස් කියනවා පැය ආවා අපි යෙරුසලමට යමු. කවද්ද? සෙනෙත් බද නාමද සංගම සභාවේ ඔක්කොටම කියන්නේ. ආකාශ දෙවියන් වහන්සේ කවදා හරි පාවිච්චි කරයි පාස්ටර්. එතකම් මම බලන් ඉන්නවා. නෑ බං උඹ තමයි ලං වෙන්න ඕනේ. දර්ශනය ලං වුණොත් දර්ශනය ඉෂ්ට වෙනවා. ඔබට දර්ශනය ඇතිවෙනවා වාහනයක් ගන්න සේල් එකේ මිනිස්සෙක් කියලා ගෙදර වාහනේ පාක් කරලා මෙන්න මහත්තයා යතුරු මෙන්න දෙයිද? අඩුම තරමේ ඔබට වාහනයක් වුණා ඔබ සේල් වලට වාහන ගැන දැනගන්න ඕනේ. හලෙලූයා. ළඟා වෙන්න ඕනේ. හලෙලූයා. හලෙලූයා. වයිප් දැන් ඔය ගෙදර ගෙනාව වයිප් ලබා ගන්න ගෙදර ගියානේ. එහෙනම් දැන් ඔය නීත්‍යනුකූලව බැදලා ඉන්න සමහර අය නීත්‍යානුකූලව ගෙවල් වලට ගියා. මధుසාදිස්ටයි හිනාමේ. රයිට් ගාමු ජෙස් අපුඩේ හලෙලූයා. ජෙස් හලෙලූයා. අවසාන පද. එහෙනම් අපි පිළිවෙලට එක මොකක්ද? අනිත් අයගේ ඉදිරිත් දණ්ඩ වෙනවා. ලියාගත්තද? ඊළඟ මොකද්ද? ස්ථානය මාරු කරන්න වෙනවා. ඊළඟ මොකද්ද? අත්තරින්න වෙනවා. ඊළඟ මොකද්ද? ළඟා වෙන්න වෙනවා. අවසාන එක. හලෙලූයා. හබකුක් 2:1 ඉවරයි. ඔන්න වැහුවා. හලෙලූයා. කියන්න. හරි. තව අද අලුත් අයට විතරයි. තව විනාඩි 5යි ගන්නෙ. ඔගේ විනාඩි 4 අර ඔලෝසු විනාඩි 4ක් වැඩි. මම දන්නවා. හලෙලූයා. ඒ සතියේ ඒ පුටු ටික දාලා තියෙනවා වැරදි. කැමරාවෙන් බලලා පුටු ටික වැරදි කියලා. මගේ දර්ශනය ගැන මම සිහි කල්පනාවෙන් ඉන්නේ. මත් වෙලා නැහැ. අවධානයෙන් ඉන්න. පාස්ටර් ගෑස් අපි වහලා තියෙන්නේ පාස්ටර්. ඔව් ඔව්. අනේ හා. අට වත් එක මං මේ අරන්න මං අවංක මං හිතදද? මම මේ මම එකයි කිව්වේ. මම සංඝබදටයි සෙනෙත් බදටයි කීප දෙනෙක්ට මම ජීවිතේ සාර්ථක වීම ගැන කියනවා. ටික කාලයක් කියන්නේ. කර නැත්නම් අතාරින්න. අවසානයේ මම කලින් කියපු අයටවත් මම දැන් කියන්නේ. එහෙම කරපන් පුතේ. මට වෙලාව නැහැ. Oh sorry. හලෙලූයා. දර්ශනය ඉෂ්ට කරන්නේ ඇඳේදී නෙමෙයි. ඇඳේදී දෙනවා ලොකු මිනිහෙක් වෙන්න ඕනේ. දැන් ගොඩක් කොල්ලෝ ඉන්නව නේද? කෙල්ලොත් ඉන්නවා. හලෙලූයා. ගන්න අපුඩේ ආමෙන්. හලෙලූයා. කම්මැලි අයට දර්ශනය ඉෂ්ට වෙන්න කොයිද දන්නවද? ඇඳේදී. දවසක කම්මැලුන් ඇඳේ නෙමෙයි දර්ශන ඉෂ්ට වෙන එකක් ඉෂ්ට වෙයි. ඇඳේදී දර්ශන ඉෂ්ට වෙන්නේ නැහැ. හලෙලූයා. ඔබ කැමති නෑ වගේ නේ? අයියෝ. කියන්න. මම මාගේ මුරපල උඩට පැමිණ මම මගේ මුරපොළට පැමිණ මුරපොළට කියන්නේ දර්ශන ඉෂ්ට වෙනවා මොකද කරන්න වෙන්නේ? කොච්චි කඩේ පල්ලිය නගින්නම ඉවල් වල ඉඳන් දර්ශනේ ඉෂ්ට වෙන්නේ නෑ. පාට ගෙදර ඉඳන් ෆෝන් එකෙන් බෑද බලන්න බෑ. හලෙලූයා. හිත රිදුනා නම් සෝරි. හැබැයි හිත රිදෙන්නේ නැතුව මිනිස්සු වර්ධනය වෙන්නේත් නැහැ. අම සංඝපදටයි සංඝපදනේ වැඩි කතා කරන්න බෑනේ. සංඝපද සල්ලි කාර්යයනේ. මගේ දර්ශනේ මේ එයා සල්ලිකාරයෙක් නම් ඒක සල්ලිකාරයෙක් විතරයි. මගේ හිස්ස කෙස් ගන්නටත් වඩා දෙවන සමාන වෙන මිනිස්සු නැගිටිනවා. හලෙලූයා. තව දෙයක් කියන හිතරේ දෙයි. මම වාහනයක් ගත්තට පස්සේ සමහර මිනිස්සු මේ පල්ලියට වපුරන්නේ නැහැ. ඉතින් උන්ගේ සල්ලි වලින් ගත්තා කියලා. බොහොම ස්තුතියි. අට වාහන දෙකක් නෙමෙයි. ඊට පස්සේ මට වාහන 5ක් දෙනවා.
අපි වපුල පාස් හරි ගියා. ඊයාලෝ මගේ දර්ශනය විශාලයි. වාගේ රුපියල් 1000ක් අරගෙන මට බෑ වාහනයක් ගන්න. හලෙලූයා. හලෙලූයා. මේ සභාවට නැෂා ඔබට දෙයක් කියන්න. සෙනසුරාදා මිනිහෙක් ආවා ගිය සතියේ සෙනසුරාදා දවසේ. ඇවිල්ලා අපි මගේ සාක්ෂි සති 3-4 කලින් පාස්ටර් මට පාස්ටර් විනාඩි 2ක් කතා කරන්න කිව්වා. අපේ උන්ගේ විනාඩි 2 විනාඩි 10 15 වැදෙනා මගේ වගේ. කිව්වා පෝ බෑ. නෑ පාස්ටර් විනාඩි 2යි කියලා ඉල්ලුවා. ඔෆිස් එකට යන පිරිමි කෙනෙක්. අයවා සල්ලි එකක් දුන්නා. මම යනවා පාස්ටර්. මගේ ඕ කතා කරන්න ඕනද? නෑ සල්ලි එක දෙන්න ආවේ. මම වෙන්න යාක්ෂ කරමු. ඊයේ මං එයාව දැක්කා. කොච්චි කඩේ බයිසිකලයක් පදිනවා. මං කිව්වා නොහිතන කෙනෙක්ට පුළුවන් දර්ශන වෙනුවෙන් මුදල් තැම්පත් කරන්න. කපුටේ තුලින් දෙවියන් වහන්සේ එළියට කන්න දුන්නා. මං අදාන්නේ දෙවියන් වහන්සේවයි. මම සේවය කරන්නේ දෙවියන් වහන්සේටයි. හලෙලූයා. නියම් කාලෙත් අස්මන දුන්න දෙවියන් වහන්සේට මම සේවය කරන්නේ. රොටි පාය මාදනයෙන් පන්දාට වැඩසෙනකොට කන්න දුන්න දෙවියන් වහන්සේට මම සේවය කරන්නේ. ඔබ මම මෙහෙම කියන්නේ නම් තරහ වෙන්න එපා. ඔබ වැපුරත ගන්න නැතත් එකයි. අම්මාගේ දර්ශනය ගැන ඊට ගොඩක් විශ්වාසයෙන් ඉන්නේ. ඔබගේ පර්ස් එකට වඩා මගේ දර්ශනය මට විශ්වාසයි. හලෙලූයා. හලෙලූයා. රයිට් කියන පුතේ. බලකොටුව උඩ සිටගෙන උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් හලෙලූයා. වාව්. උන්වහන්සේ මං හරිම ආසයි. උන්වහන්සේ මට කියන්නේ මොකද කියා? කියන්නේ මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලා සිටිමි. යාඥා කරන අය ඔබට යාඥා දෙවන්සේ දර්ශන ඔබට කියයි. ඊළඟ මාසෙ මෙහෙම කරන්න. මේ ස්ථානයේ දෙවියන් වහන්සේ මට මොනවාද කියන්නේ කියලා මං හැමදාම බලාගෙන ඉන්නවා. හලෙලූයා. ස්වාමීන් ඊළඟට මම කරන්න ඕනේ සේ මොකද්ද? උන්වහන්සේ කිව්වා ඩාන්සලක් දෙන්න. ඩාන්සලට ගහන ඕනේ බැනර් එකේ විස්තරෙත් මම දීලා ඉවරයි. සිස්ටර්ෙන් ආන්න. යාඥාවේ ටග් ගාලා ටයිප් කරා මේක තමයි ඕනේ. මට දෙවන්සේ මොනවද කියන්නේ කියලා මම බලාගෙන ඉන්නවා. ඊළඟ කොහෙද ගමට යන්න ඕනේ කියලා ඊළඟ අනුරාධපුරයට යන්න ඕනේ උන්වහන්සේ මට කියනකම් මං ගලාගෙන හිටියා. කුරුණකට යන්න කියලා උන්වහන්සේ ආයෙ මට කිව්වා. උන්වහන්සේ කියන්නේ මොනවද කියලා මම බලාගෙන ඉන්නවා. ආමේන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්න ඉක්මනින් කියවන්නට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලි ලෙස ලියන්න. හලෙලූයා. දර්ශනයක් තියනවද ඔබට අද? අද ගිහිල්ලා කොහේ හරි කමක් නැහැ. බයිබලේ පිටිපස්සේ හරි කමක් නැහැ. දර්ශනයක් තියෙනවා නම් ලියන්න පුරුදු වෙන්න. පෑනකටයි කොලයකටයි ලව් කරන්න. මගේ භාර්යාව මට බයිනවා. මට හවුවෙන හැම පොතකම මම ලියනවා. ඊළඟට කොයිද කියන්නේ ටග්ගා ලියනවා. කියනවා පෝ මේ අකුරු වල හැටි මේ පොත්වල පිටු දෙක ඒ පොත කොහේ හරි. කොල කැලේ මේ කොල කැලේ පිනනවා මේ ඕනේද? දැන් ඔෆිස් එකේ ගිහන්න කොල කැලේ තියෙනවා පොත් ගොඩක් තියෙනවා. මට දෙවන්සේ කතා කරන්න ඒව ලියා ගන්න මට වෙනම පොතක් තියෙනවා. මං ගැන කියනවා නෙමෙයි දේවදරුනේ. මාව ආදර්ශයට ගන්න කියලා මම මේ කියන්නේ. හලෙලූයා. ඔබට දර්ශනයක් තියෙනවා අද ගෙදර කියලා කැලෙන්ඩරේ හරි කමන්නේ නැහැ, බිත්ති හරි කමන්නේ නැහැ. තරුණ ළමයි ආගන්න. සාරුක් ඛාන්ගේ ෆොටෝ එක ගලවලා ලියන්න දර්ශනය. මම 2026 මේක තමයි මගේ ටාගට් එක. හැම උදෑසන ඔබ නැගිටිද්දි දකින්නවා. හලෙලූයා. ඔබට ගන්න ඕන වාහනේ දැම්ම ඔබගේ ප්‍රොෆයිල් එකේ පිච් එකේ තියෙන්න ඕනේ. ඔබගේ ෆෝන් එකේ හරි තියෙන්න ඕනේ. හලෙලූයා. දර්ශනේ ලියා ගන්න උදේ නැගිටිද්දි ඔබ දකින්න එකටම ඔබගේ දර්ශනේ දිහා. හලෙලූයා. හලෙලූයා. ඉවරයි. මගේ කාමරේ ඉස්සරහම තියෙනවා ඔෆිස් එකේ යමෙක් කාබේ සැපබුක් දෙන එක දෙවෙනස දීමනාවක් කියලා. හැම දවසකම මම ඒක කියවනවා. අද ගිහිල්ලා බිත්තිවල ලියා ගන්න. බයිබලෙන් ලියන්න. කොයි හරි අහු මුල්ලක ලියන්න. දර්ශන ලියනවා ඊට ඉෂ්ට වෙනවා දර්ශන. හලෙලූයා. කියන්න බුදේ ඊට පස්සේ ඉවරයි. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා පොත් වහන්න. දර්ශන නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. අයියෝ පාස්ටර් නෑනේ පාස්ටර් අයියෝ දර්ශන ප්‍රමාද වේ. එහෙත් එය බොරු වෙන්නේ නෑ. හලෙලූයා. හලෙලූයා. ඔබගේ චිත්‍රය බොරු වෙන්නේ නෑ. ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි බොරු වෙන්න යන්නේ නෑ. අද සහෝදර අම්මේ තාත්තේ දුවේ පුතේ අහගන්න. අද චිත්‍රයක් දාගන්න. ප්‍රමාද වෙයි. බොරු වෙන්නේ නෑ.
ප්‍රමාද වෙයි. බොරුවක් වෙන්නේ නැහැ. ප්‍රමාද වෙයි ඒක කඩ වෙන්න යන්නේ නැහැ. හලෙලූයා. කියන්න පුතේ ප්‍රමාද වෙයි. එය බොරු නොවි ඒ බොරු නොවි. ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේ. හේ ගානා පුඩියා. හලෙලූයා. හලෙලූයා. ඉක්මනටම සිද්ධ වෙන්න යනවා. හලෙලූයා. චිත්‍රයක් දාගන්න. ගේ දිහා බලලා හිතන්න මම මේක මීට වඩා හදනවා. යන වාහනේ හිතලා බලන්න මම මේ වාහනේ යනවා. සිහිනයක් නෙමෙයි දර්ශනයක්. හලෙලූයා. මෙන්න මේ රස ඔන්න සෝනස් මට මතක් කරනවා. දර්ශනයක් තියෙන උන්ට සම්පත් ලැබෙනවා. සම්පත් ලැබෙනවා. හලෙලූයා. සම්පත් ලැබෙනවා. හලෙලූයා. අද මං අහන ඔබගේ පවුලේ තියෙන දර්ශනේ මොකද්ද? අපි දෙන පාස උදේට ගහ ගන්නවා. රැයට යාළු වෙනවා. රැයට ඉතින් අපි දෙන උදේට කනවා. දවල්ත් කනවා. හලෙලූයා. අම්මගේ බාර නිසා සුද්ධිමන්ත වෙන දෙවියන් වහන්සේට කවදාවත් ඔබට සාක්ෂියක් කියන්න. මේ කෝට් එක මම අනුරාධපුර දේමේට මහපු කෝට් එක. මම අඟහරුවාදා යාක්ෂා කරද්දී දේශ මට ගියා සුදු අඳින්න කියලා. බොරු නෙමෙයි. මං ඇයි ස්වාමීනි. බෞද්ධ ගමක් සුදු වලට කැමති. දවස පොය. පොයට මොනවද අඳින්නේ? සුදු. විලාසිතා දාලා ගියොත් මිනිස්සු පිළිගන්නේ කඩු වෙනවා. ටක් ගාලා මං ගියා සුදු මේ ඔක්කොම වහන්න මං ගියා සුදු කෝට් එක ලෑස්ති කරන්න. ඔයා කැමතිද මෙයත් අහලා? ඇයි කියලා ඇහුවේ නෑ. හරි අපි අඳිමු කිව්වා. හලෙලූයා. කවදාවත් දැස මට කිව්වොත් ප්‍රශ්න කරලා නෑ. හලෙලූයා. ඔබට කියන ස්වාම පුරුෂෝ දර්ශන ලියා ගන්න. බාරවරු ඒකට සපෝට් කරන්න. හලෙලූයා. පළවෙනි එක මොකද්ද? දර්ශන වෙනුවෙන් යෝඩා ඉතිරි දන්න මේ බලන්න මගේ නෝට් පොතක් ගන්න නෑ ඩාර්ලින්. මේ මගේ මේවා ඇටලේ මස්නාල් තියෙන දේවල්. මම දේශනා කරන්න බොරු නෙමෙයි. දර්ශන වෙන්න පළවෙනි එක ඉතිරි දන්න වෙනවා. දෙවෙනි එක ස්ථානය තුන අත්හරින්න වෙනවා. හතර ළඟා වෙන්න වෙනවා. පහ මට අප්පුඩියක්වත් ගහන්න නැද්ද උඹලා? මෙච්චර උගන්නලා හොඳට ලියන්න. හොඳට ලියන්න. මේ ලෝකේ වටින ඇඳුම් ඔබ අඳින්න ඕන. මේ ලෝකේ වටින සපත්තු ඔබ දාන්න. වටිනම දේවල් තියෙන ඔබටයි. ආමෙන්. හලෙලූයා. එතන දර්ශනේ මොලේ දාගන්න. මගේ දර්ශනේ මෙච්චරයි. මම අඳින්නේ ආයේ ඔය පොළවල් වල එව්වා. කාන්තාවන්ට කියන්නේ මහත්යගේ හරි කමක් නැහැ. හොඳම කඩේකට ඇඳුමක් ගන්න. ලෝකුන් ගැන හොඳම කඩ අපි යන්නද පොලේ? යේසුස් වහන්සේ හොඳම සල්ලු ඇන්දේ. විතරක් නෙවෙයි උන්වහන්සේ හොඳම පර්ෆියුම් එක ගැහුවේ. හලෙලූයා. දර්ශය දිනකට සම්පත් ලැබෙනවා. මගේ අර අපේ එංගලන්තේ සහෝදරට ස්තුති. මට ඔව් 32000ක වටින පර්ෆියුම් එකක් ගෙනත් දුන්නා. මගේ දර්ශනේ මට ඒකත් මදි. මට ගොඩක් දේවල් නැහැ. හැබැයි මගේ ගොඩක් දේවල් ඔළුවේ තියෙනවා. අපි නැගිටිමු. නැගිටලා විනාඩි 2ක් ඔබට මම දෙනවා. විනාඩි 2ක්. විනාඩි 2ක්. හස්බන්ඩ් and වයිෆ් ළඟ ඉන්නවනම් ඔබ අත් දෙක අල්ලගෙන හස්බන්ඩ් වයිෆ් ලා නැත්තම් කමක් නැහැ. භාර්යාවක් ඔබ තනියම එලෙනවා මේ වෙලාවේ. ඔබ පවුල ගැන දර්ශනයක් දාගන්න. චිත්‍රයක් හදා ගන්න මනසේ. දෙවියන් වහන්සේ ඒ සීන ඉෂ්ට කරන්න යනවා. ඒ දර්ශන ඉෂ්ට කරන්න යනවා. ලෑස්ති දෙනා. හලෙලූයා. හලෙලූයා. ඊදන්න දැන් ඔබට ඔබ ගැන චිත්‍රයක් තියෙන්න ඕනේ. පවුලට දර්ශන ගොඩක් තියෙන්න බෑ.